ඔයාලට මතක ඇති මේ නිපුණතාවය අපි පසුගිය පාඩම් වාරයකදී සාකච්ඡා කරා. අපි පසුගිය පාඩම් වාරයකදී සාකච්ඡා කරා මම පොඩ්ඩක් මතක් කරලා දෙන්න. මේ නිපුණතාවය යටතේම ප්‍රධාන මාතෘකාව විතරයි වායු වෙල්ඩින් ගැන කතා කරා. ඊට කලින් අපි මොනවාද ප්‍රධාන වෙල්ඩින් ක්‍රම වර්ග වෙල්ඩිමක් කියන්නේ මොකද්ද නැත්නම් පෑසුමක් කියන්නේ මොකද්ද පෑසුමකදී මොකද්ද සිද්ධ වෙන්නේ කියන දේ ගැන අපි සාකච්ඡා කරා. දුවල පුතාලට මේ වැඩසටහන බලන්න මග ඇරුණා නම් එහෙම අනිවාර්යයෙන්ම channel NI YouTube නාලිකාව ඔස්සේ කියලා නැවත වරක් එක නරඹන්න පුළුවන්. මම සියලු දෙනාටම ආරාධනා කරනවා මේ වැඩසටහන දුවල පුතාලා සම්බන්ධ වෙනවා නම් මේ වැඩසටහනත් අනිවාර්යයෙන්ම නරඹන්න කියලා. හොඳයි දුවේ පුතේ අපි යමු අපේ අද පාඩම වෙත. අද අපි කතා කරන්න තියෙන නිපුණතාවයේ 3 යටතේන විවිධ වෙල්ඩින් ක්‍රමවේද විමසා බලයි කියන එක යටතේ අපි කතා කරන්නේ අද විද්‍යුත් ඡාප වෙල්ඩිම. විද්‍යුත් ඡාප වෙල්ඩිම නැත්නම් විද්‍යුත් ඡාප පෑසුම ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය වැඩසටහනේ විශේෂයෙන් කතා කරේ වායු වෙල්ඩින් කිරීම පිළිබඳව. එතකොට මොකද්ද දුවේ පුතේ මේ විද්‍යුත් ඡාප වෙල්ඩිම කියලා කියන්නේ? අපි ගත්තොත් එහෙම මම කලින් සඳහන් කරා විද්‍යුත් ඡාප වෙල්ඩිමක් හෝ කිසියම් වෙල්ඩිමක අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි පාස්සන්න ගන්න කොටස් දෙක මෘදු තත්ත්වයට පත් කරලා එකිනෙකට සම්බන්ධ කිරීම. එතකොට මේ මෘදු තත්ත්වයට පත් කරන්න අපි වායු වෙල්ඩින් වලදී පාවිච්චි කරා දැල්ලා. අපි විද්‍යුත් ඡාප වෙල්ඩින් වලදී අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා විදුලි ඡාපයක්. විදුලිය මගින් නිෂ්පාදනය කරගන්න ඡාපයක් පාවිච්චි කරලා තමයි අපි විද්‍යුත් ඡාප වෙල්ඩිම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට දුවේ පුතේ අපි බලමු මොකද්ද කියලා මේ විද්‍යුත් ඡාප වෙල්ඩිම කියලා කියන්නේ. එකම වර්ගයේ ලෝහ කොටස් දෙකක් එකම වර්ගයේ ලෝහයක් උපයෝගී කරගෙන විද්‍යුත් ශක්තිය ආධාරයෙන් පෑසුම් කූරක් විලේනය කර එකට ස්ථිරව සම්බන්ධ කිරීම. එකම වර්ගයේ ලෝහ කොටස් දෙකක් එකම වර්ගයේ ලෝහයක් උපයෝගී කරගෙන. එතකොට මේකෙදී අපි පාස්සන්න ගන්න ලෝහයත් ඒ වර්ගයේම ලෝහයක් වෙන්න ඕනේ. යොදාගෙන අපි ඒ ලෝහය විලේනය කරලා අපි ගන්න පෑසුම් කූර විලේනය කරලා මූට්ටුව මත තැන්පත් කරලා ස්ථිර ලෙස සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක තමයි අපි කියන්නේ විද්‍යුත් ඡාප වෙල්ඩිම කියලා. ඒකට දුවේ පුතේ මේක ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරනවා ඝන කමින් වැඩි තහඩු සඳහා. දුවල පුතාලා ඕන තරම් දැකලා ඇති මේ විද්‍යුත් ඡාප වෙල්ඩිම සිදු කරනවා. අපි මේක ඝන කමින් වැඩි තහඩු සඳහා තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ගොඩාක් තුනී තහඩු වලට අපිට විද්‍යුත් ඡාප වෙල්ඩිම පාවිච්චි කරන්න බෑ. මොකද වෙන්නේ? අපි වෙල්ඩින් කූර තිබ්බ ගමන් තහඩුව උණු වෙලා යනවා. තහඩුව සිදුරු වෙනවා. ඒක නිසා අපිට විද්‍යුත් ඡාප වෙල්ඩිම සිදු කරගන්න හැකියාවක් නැහැ. අපි බලමු දුවේ පුතේ ඊළඟට අපි මේ මොනවාද මේ විද්‍යුත් ඡාප වෙල්ඩිමට අවශ්‍ය වෙන ආයුධ කියන එක. ආයුධ සහ උපකරණ මොනවාද කියලා බලමු. මම එකින් එක විස්තර කරගෙන යන්නම්. දැන් මම මෙතන මුලින්ම කෙටියෙන් සඳහන් කළා ඊළඟට රූප රාමුවලදී මම විශේෂයෙන් විස්තර කරගෙන යන්නම් එකින් එක මොනවාද අපි පාවිච්චි කරන උපකරණ වල තියෙන විශේෂතා මොනවාද කියන එක බලමු අපි. මුලින්ම තියෙනවා ධාරා සැපයීම යන්ත්‍රය. අපි මේක විදුලියෙන් කරන වැඩක් නිසා අපිට විදුලිය සපයන්න අවශ්‍ය වෙනවා. ඒකට අපි පාවිච්චි කරනවා ධාරා සැපයීම යන්ත්‍රය කරන්ට් සප්ලයි මැෂින් එක. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන පෑසුම් ධාරා රැහැන්. මේ තියෙන පෑසුම් ධාරා යන්ත්‍රයේ සිට ඉඳලා අපේ වෙල්ඩින් කූර දක්වා ධාරාව සපයන්න. ධාරාව සපයන්න අපිට ධාරා සැපයීම රැහැන් අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. මේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුවේ තමයි අපි පෑසුම් කූර රඳවලා තියාගන්නේ. ඉලෙක්ට්‍රෝඩ අල්ලුවේ අපිට පෑසුම් කූර රඳවලා තියාගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි බලමු භූගත අල්ලුව. අපි මේකේ පරිපතයක් සම්බන්ධ කරගන්න නිසා අපිට මේ පරිපතයක් සම්පූර්ණ කරගන්න භූගත අල්ලුවක පාවිච්චි කරන අපි ඉදිරියේදී බලමු මොකද්ද මේ භූගත අල්ලුවෙන් කෙරෙන්නේ කියන එක. ඊළඟට පාවිච්චි කරන සුදුසු ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ කියන්නේ වෙල්ඩින් කූරු පෑසුම් කූරු. මේකෙදී අපි ව්‍යවහාරයේදී පෑසුම් කූරු කියලා පාවිච්චි කරාට හරි වචන තමයි ඉලෙක්ට්‍රෝඩ. මේක අපි ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කරන ඒ කියන්නේ ධාරාව ගමන් කරන ලෝහ කූරක් තමයි පාවිච්චි කරන්නේ. ඒකට අපි කියන්නේ ඉලෙක්ට්‍රෝඩය කියලා. ඊළඟට සැහීම් මිටිය නැත්තම් බොර කැඩීමේ මිටිය චිපින් හැමර් කියන එක පාවිච්චි කරනවා. දුවල පුතාලා දැකලා ඇති වෙල්ඩින් කරනකොට මිටියකින් ගගා කඩනවා. වෙල්ඩින් කරලා පස්සේ මිටියකින් ගගා තට්ටු කරනවා නේද? ඒකට තමයි මේ බොර කැඩීමේ මිටිය පාවිච්චි කරන්නේ. ඊළඟට අපි වයර් බ්‍රෂ් එකක් නැත්තම් කම්බි බුරුසුවක් පාවිච්චි කරනවා මෝට්ටුව පිරිසිදු කර ගැනීම සඳහා. ඊළඟට අපි වැඩ බංකුවක් පාවිච්චි කරනවා. අපි ওই කොටස් ටික දුවේ පුතේ වෙන වෙනම පසුව සාකච්ඡා කරලා බලමු මොනවාද මේවල තියෙන විශේෂතා කියලා. ඊළඟට දුවේ පුතේ මේ උපකරණ වලට අමතරව අපිට ආරක්ෂිත උපකරණ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මුලින්ම අරන් තියෙන ආරක්ෂිත ඇස් ආවරණ. මේකට දුවේ පුතේ මේ වෙල්ඩින් ක්‍රමවලදී දුවල පුතාලා සමහරක් වෙලාවට අහලා ඇති ආක් වෙල්ඩින් කරනකොට කියනවා බලන් ඉන්න එපා කියලා ඒක දිහා. ආක් වෙල්ඩින් කරනලාට ඒක දිහා බලන් ඉන්න එපා කියලා කියනවා.
ඒක දිහා බලන් ඉන්න එපා කියන්නේ මොකද ඒකෙන් නිකුත් වෙන්නේ ඊටාම අහිතකර කිරණ. UV කිරණ, පාරජම්බූල කිරණ තමයි නිකුත් වෙන්නේ. මේ පාරජම්බූල කිරණ අපේ ඇහැට ගියාම ඇසට හානි වෙන්න පුළුවන්. ඇහැට හානි වෙන්න පුළුවන්. ඒක නිසා කවදාවත් දුවේ පුතේ මතක තියාගන්න ආක් වෙල්ඩින් නැත්තම් මේ විද්‍යුත් ඡාප වෙල්ඩිම කරනවා නම් ඒක දිහා ඍජුව බලන්න එපා. ඒකට අදාළ වෙන මුහුණු ආවරණයක් හෝ එහෙම නැත්තම් ඇස් ආවරණයක් පාවිච්චි කරලා මිස ඒ කියන්නේ අඳුරු කණ්ණාඩියක් මේකට පාවිච්චි කරන්න ඕනේ. ඒ ඇරෙන්න ඒක දිහා ඍජුව නම් බලන්න එපා. බැලුවොත් එimhe මොකද වෙන්නේ අපේ ඇස් වලට හානි වෙනවා. ඇස් පෙනීම එකපාර නැති වෙලා යන්නේ නැහැ. ඒ වුණාට අපේ ඇස් වල ලොකු අපහසුතාවයක් දැනෙනවා. අපේ ඇස් දෙක අරගෙන ඉන්නත් බෑ, වහගෙන ඉන්නත් බැරි වගේ ලොකු අපහසුතාවයක් අපිට දැනෙනවා. ඒක නිසා ඒක දිහා ඍජුව බලන්න එපා. ඒක මුලින්ම මම දුවල පුතාලට කියන්න ඕනේ. දුවල පුතාලා මේවා ප්‍රායෝගිකව කරන්න යනවා නම් අනිවාර්යෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකටම අපිට විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන කණ්ණාඩි වර්ග. සමහරක් ඒවා තියෙනවා අපිට අපි කියනවා ෆේස් ෂීල්ඩ් එක කියලා. මුහුණු ආවරණය. මුහුණත් එක්කම තනිකර මෙහෙම අතින් අරන් මුහුණත් එක්කම අපිට වහගන්න පුළුවන්. ඒකෙත් තියෙනවා අඳුරු කරපු කණ්ණාඩියක් වීදුරු කෑල්ලක් දාලා තියෙනවා අඳුරු කරපු. ඊට පස්සේ වෙනම ගොගල්ස් දෙක තියෙනවා. අඳුරු කරපු කණ්ණාඩියක් සහිත ගොගල්ස් දෙක තියෙනවා. දැන් අලුතෙන් එනවා දුවේ පුතේ හෙල්මට් එකක්. ඒ හෙල්මට් එක දාගෙන අපේ අත් දෙකම නිදහසේ තියාගන්න පුළුවන්. දැන් අපි අර ෆේස් ෂීල්ඩ් එක පාවිච්චි කරනවනේ එක අතකින් අපි ෂීල්ඩ් එක අල්ලන් ඉන්න ඕනේ. ඒතර අපිට යකඩ කොටසක් අල්ල ගන්න මොකක්වත් කරන්න බෑ. එක අතකින් ෂීල්ඩ් එක අල්ලන් ඉන්න ඕනේ. ගොගල්ස් දෙකේ ඒ ප්‍රශ්නේ නෑ. හෙල්මට් එකේ ඒ ප්‍රශ්නේ නෑ. දැන් මේ තියෙන හෙල්මට් එකේ සාමාන්‍ය වීදුරුවක් තියෙන්නේ. අපි වෙල්ඩිම සිදු කරන අවස්ථාවේදීම ඒක ඔටෝමැටික් ඒ කියන්නේ ඒක ස්වයංක්‍රීයව මොකද්ද වෙන්නේ අඳුර වෙනවා. දැන් ගොඩක් අය ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒක ස්වයංක්‍රීයව අඳුර වෙනවා. ඒක නිසා අපිට ඉතාල පහසුවෙන් වෙල්ඩින් කිරීම සිදු කරගන්න පුළුවන්. නැත්නම් අපි සාමාන්‍යයෙන් අඳුරු කණ්ණාඩිය පාවිච්චි කරන නිසා අපි සැරින් සැරේ ඒක අයින් කර කර බලන්න ඕනේ වෙල්ඩිම හරියට වැදිලාද කියන එක. දැන් අරකේම කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්වයංක්‍රීයව අඳුර වෙන නිසා ස්වයංක්‍රීයව වෙල්ඩින් එක ඉවත් කරපු ගමන් ස්වයංක්‍රීයව සාමාන්‍ය තිබූ තත්වයටපත් වෙන. ඒක දැන් ගොඩක් තැන්වල භාවිතයට ගන්නවා. ඒ වගේ ඉතා ආරක්ෂාකාරී උපකරණයක් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට හිස් වැසුම්. හිස් වැසුම් අපි සාමාන්‍යයෙන් කොහොමත් අපි කර්මාන්ත ශාලාවක වැඩ කරනවා අපි අනිවාර්යෙන් හිස් වැසුම් පළඳින්න ඕනේ. මේකෙත් ඒ වගේ හිස් වැසුමක් පැනදගෙන ඉන්න එක හොඳයි. මොකද අපි ලෝහත් සමග වැඩ කරන නිසා. ඊළඟ තමයි පාවරණ. පාවරණ අනිවාර්යෙන් පළඳින්න අපි දුවේ පුතේ අපි කලින් ඉහත පාඩමකදී කතා කරා වායු වෙල්ඩින් ක්‍රමයේදී පාවරණ ඇඟ දවටන ඔය වගේ දේවල් පළඳින්න ඕනේ කියලා. මේකෙත් ඒ කතා කරපු දේවල් ටික අපි අනිවාර්යෙන් පළඳින්න ඕනේ. පාවරණ කියන්නේ ආරක්ෂාකාරී පාවරණයක් පළඳින්න ඕනේ. මොකද ලෝහ කොටස් වැටෙන්න පුළුවන්, රත් වෙච්ච යකඩ කොටසක් වැටෙන්න පුළුවන්. ඒක නිසා සුදුසු පාවරණයක් පළඳින්න ඕනේ. ඒත් එක්කම අවසාන වශයෙන් අත්ආවරණ සහ ඇඟ දවටනය. අත්ආවරණයක් අපි පළඳිනවා නම් පළඳින්න ඕනේ හම් වලින් නිෂ්පාදනය කරපු අත්ආවරණ. ඇඟ දවටනයකුත් අපිට පුළුවන් හම් වලින් නිෂ්පාදනය කරපු ඇඟ දවටන තියෙනවා. ඒ කියන්නේ වෙල්ඩින් කරනකොට යකඩ කොටස් රත් වෙච්ච යකඩ කොටස් විසික්ුණා කියලා, පුලිඟු විසික්ුණා කියලා අපිට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි පාවිච්චි කරන හම් වලින් නිර්මාණය කරපු අත්ආවරණත් එහෙමයි. රත් වෙච්ච යකඩයක් අපි ඇල්ලුවා කියලා අපිට හානියක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ දේවල් ටික අනිවාර්යයෙන්ම මේ වෙල්ඩින් කිරීමේදී පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. ආරක්ෂිත උපක්‍රම. මොකද අපේ ආරක්ෂාව තමයි පළමුව ආරක්ෂාව. මුලින්ම අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනේ මේ ඕන වැඩක් කරන්න කලින්. ඒක නිසා දුවේ පුතේ මේ ආරක්ෂිත මේවරම් ටික අපිට ඊටාම වැදගත් වෙනවා වෙල්ඩින් කිරීමක් කරන්න ගියාම. මේ තියෙන දුවේ පුතේ වෙල්ඩින් කිරීමක තියෙන කොටස් ටික එකතු කරලා තියෙන රූප සටහනක්. මම මේ රූප සටහනේ තියෙන දේවල් ටික පොඩ්ඩක් විස්තර කරන්නම්. අපි ගත්තොත් එහෙම අපේ දෙවෙනි රූපේ තියෙන මුලින්ම අපිට දැක ගන්න තියෙනවා ධාරා යන්ත්‍රය. ඒ කියන්නේ වෙල්ඩින් ජෙනරේටර් නැත්නම් ධාරා යන්ත්‍රය අපිට දැක ගන්න තියෙනවා. ධාරා යන්ත්‍රයේ ඉඳලා අපි වයර් දෙකකින් සම්බන්ධ කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩ් හෝල්ඩර් කියලා තියෙන ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. ඊට පස්සේ වර්ක් පීස් කනෙක්ටර් කියලා තියෙන භූගත අල්ලුව. එතකොට භූගත අල්ලුව සම්බන්ධ කරලා තියෙනවා. ඊළඟට අපි සම්බන්ධ කරලා තියෙනවා ඉලෙක්ට්‍රෝඩ හෝල්ඩර් එක. ඔය දෙක සම්බන්ධ කරලා තියෙද්දි අපි ධාරාව සපයන්නේ අපේ ධාරා සැපයීම යන්ත්‍රයේ. එතකොට දුවේ පුතේ මෙතන පරිපතයක් සම්බන්ධ වෙන්න ඕනේ. මෙතන විදුලි ඡාපයක් ඇති වෙන්න නම් අපි දන්නවා දුවල පුතාලා සමහරකට ඔය ගෙදර ප්ලග් එකක් එහෙම ගහනකොට පොඩි පුලිඟුවක් පනිනවා දැකලා ඇති. පුලිඟුවක් පනිනවා දැකලා ඇති. ඒ මොකද්ද වෙන්නේ? ඒ ප්ලග් එක ගහන අපි මේ ප්ලග් එක වදින තැන සහ ප්ලග් එකේ තියෙන පින් එක අතර ලං වුණාම පොඩි පුලිඟුවක් ඇති වෙනවා. මේකෙත් ඒ වගේ පුලිඟුවක් තමයි ඇති කරන විද්‍යුත් ඡාපයක්. ඒතර විද්‍යුත් ඡාපයක් ඇති කරගන්න අපිට අධික ධාරාවක් ගන්න ඕනේ. අනිත් එක තමයි අපි මේ දෙක මොකද්ද කරන්න ඕනේ? පරිපතයක් සම්බන්ධ කරගන්න ඕනේ. මේක පරිපතයක් විදිහට සම්බන්ධ කරගන්න තමයි මෙතන අපි භූගත අල්ලුව කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතන අපි මේ අරන් තියෙන ඉලෙක්ට්‍රෝඩ හෝල්ඩර් එක හරහා ඉලෙක්ට්‍රෝඩේ මේ තියෙන වෙල්ඩින් කුර නැත්තම් ඉලෙක්ට්‍රෝඩය
ඉලෙක්ට්‍රෝඩය හරහා මේක වැඩ කොටසට සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩේ වැඩ කොටස භූගත අල්ලුවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ පරිපථය සම්බන්ධ වෙනවා. මේක තනිකර පරිපථයේ සම්බන්ධ වීමක් සිදු වෙනවා. ඒක තමයි දුවේ පුතේ අපිට ඡාපයක් ඇති වෙන්නේ. දුවල පුතාලා දැකලා ඇති විදුලි ඡාපයක් හට ගන්නවා මේකේ. ඒ ඡාපය හට ගන්න ඔන්න ඔය ක්‍රමයට තමයි. දුවේ පුතේ විතර මෙතන රූපරාමයේ තියෙන ඒකම තමයි. අපි මෙතනත් බලන්න භූගත අල්ලුව අපි මේ කරන වැඩ කොටසට සම්බන්ධ කරලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් මේ වැඩ කොටසට සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන්නේ ධාරා සැපයුම් යන්ත්‍රය. ධාරා සැපයුම් යන්ත්‍රයේ ඉඳලා බලන්න මේ ඇඟ දවටනයක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ මුහුණු ආවරණයක් පැලඳගෙන ඉන්නවා. අත් ආවරණ පැලඳන් ඉන්නවා. පා ආවරණ පැලඳගෙන ඉන්නවා. ඔය වගේ දුවේ පුතේ අනිවාර්යයෙන්ම ආරක්ෂාකාරීව අපි කරන වැඩ කොටස කරගන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි මේ කතා කරපු කොටස් අපි එකින් එක විග්‍රහ කරලා බලමු මොනවාද අපිට තියෙන්නේ කියන එක. මුලින්ම තියෙනවා පෑස්සුම් ධාරා යන්ත්‍රය. පෑස්සුම් ධාරා යන්ත්‍රය තියෙනවා. ඒ කියන්නේ අපි මේකට කියනවා වෙල්ඩින් ජෙනරේටර් කියලා කියනවා. එතකොට මේකෙදි අපි ප්‍රධාන විදුලිය සපය ගන්න ඕනේ ප්‍රධාන විදුලි සැපයුමෙන්. ප්‍රධාන විදුලි සැපයුමෙන් ගන්න විදුලිය පෑස්සුම් ධාරා යන්ත්‍රය මගින් අඩු වෝල්ටීයතාවයක් සහ වැඩි ධාරාවක්. වෝල්ටේජ් එක අඩු කරනවා ධාරාව වැඩි කරනවා. වැඩි ධාරාවක් යටතේ තමයි ඉලෙක්ට්‍රෝඩයට සපයන්නේ. මොකද අපි අධික ධාරාවක් පාවිච්චි කරොත් තමයි අපිට හැකියාව තියෙන විද්‍යුත් ඡාපයක් ඇති කරගන්න. මේ විද්‍යුත් ඡාපය ඇති කරගන්න නම් අපි අධික ධාරාවක් ලබා ගන්න ඕනේ. ඒ සඳහා අපි පාවිච්චි කරනවා පරිණාමකයක්. පරිණාමකයක් කියන්නේ අපි කියන ට්‍රාන්ස්ෆෝමරයක් කියලා. ට්‍රාන්ස්ෆෝමරයක් අපි පාවිච්චි කරනවා පරිණාමකේ. පරිණාමකයක වෙන සංසිද්ධියක් තමයි වෝල්ටේජ් එක අඩු කරනකොට නැත්නම් විභවය අඩු කරනකොට ධාරාව ඉබේම වැඩි වෙනවා. ඒක නිසා තමයි අපි මේකේ අපි 230ක නිවාස නැත්නම් ගෘහ සැපයුමේ තියෙන 230 විභවය ලබා දීලා අඩු වෝල්ටේජ් එකක් ලබා ගන්න. අඩු වෝල්ටේජ් එක ලබාගෙන ඒකෙන් අපි ධාරාව වැඩි කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාවක් මේකෙදී අපි පාවිච්චි වෙනවා. දුවල පුතාලා සමහර අත්දැකීමුත් ඇති ගෙදරට අපි ගෙදර මොනවා හරි වෙල්ඩින් කරගන්න අපි ඔය වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියලා කියනවා. අපි වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියලා අපි කියන්නේ. මේ උපකරණ කට්ටලයක් ගෙනාවොත් එහෙම ගෙදර තියෙන ප්ලග් එකට ගැහුවට හරියන්නේ නැහැ බ්‍රේකර් එක ඕෆ් වෙනවා. ඇයි ඒ? මොකද මේකෙන් ලොකු ධාරාවක් ඇදලා ගන්නවා. ඒ වගේ වෙලාවට අපිට මොකද තියෙන්නේ ප්‍රධාන සැපයුම හරහා තමයි අරගන්න වෙන්නේ. ඒතකොට දුවේ පුතේ මේකෙන් අපි අඩු වෝල්ටේජතාවයක් සහ වැඩි ධාරාවක් සපයනවා. හොඳයි දුවේ පුතේ අපි මේ ධාරා සැපයුම් යන්ත්‍රවල වර්ග කිහිපයක් තියෙනවා. අපි බලමු මේ වර්ග කිහිපය එකින් එක මොනවද තියෙන වර්ග කියලා. පළවෙනි වර්ගය තමයි ප්‍රත්‍යාවර්ත ධාරා පරිණාමකය. ප්‍රත්‍යාවර්ත ධාරා. මොකද්ද මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්නේ? අපි මුලින් ඒක පොඩ්ඩක් දැනගෙන ඉමු. මොකද්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ කියලා? ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ දුවේ පුතේ අපේ නිවසට සැපෙන ධාරාව. අපේ නිවසට සැපෙන ධාරාව කාලයත් සමග වෙනස් වෙනවා. ඒකාකාරී ධාරාවක් නෙමෙයි. කාලයත් එක්ක වෙනස් වෙන ධාරාවක් තමයි ලැබෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. ඕල්ටර්නේටිං කරන්ට් කියන එක. එතකොට මේ ප්‍රත්‍යාවර්ත ධාරා අපි මේකට කියනවා වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් කියලා අපි කියනවා. මේකේ දුවේ පුතේ දුවල පුතාලා දැක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ රූප සටහනක් තමයි තියෙන්නේ. මේකේ පින්තූරයක් දැක ගන්න පුළුවන්. මේකේ දුවේ පුතේ මෙන්න මෙතන යටම තියෙන මේ කළු පාට කොටසට අපි සම්බන්ධ කරනවා භූගත සම්බන්ධකය. ඊළඟට රතු පාට එකට අපි සම්බන්ධ කරනවා හෝල්ඩර් එක නැත්නම් ඉලෙක්ට්‍රෝඩ අල්ලුව සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපිට මේ උඩ තියෙනවා කරකවන්න ලීවර් එකක්. උඩින් තියෙනවා ලීවර් එකක් කරකවන්න. ඒ ලීවර් එක කැරකුවාම අපිට අර පැත්තෙන් තියෙන එකෙන් දැర్శණය වෙනවා කොච්චර ඇම්පියර් ගාණක් අපි ගන්නවද කියන එක. අපි මේ ඇම්පියර් ගාණ වෙනස් කරලා තමයි මේ විදුලි ඡාපයේ තීව්‍රතාවය පාලනය කරගන්නේ. අපිට වැඩි තීව්‍රතාවයකින් යුතු ඡාපයක් ගන්න ඕන නම් අපි ඇම්පියර් ගාණ වැඩි කරන්න ඕනේ. අඩු තීව්‍රතාවයකින් යුතු ඡාපයක් ගන්න ඕන නම් ඇම්පියර් ප්‍රමාණය අපි අඩු කරන්න ඕනේ. ඒක අපේ පෑස්සුම් වැඩ කොටස අනුව, වැඩ කොටසේ ඝනකම අනුව, ලෝහ වර්ගය අනුව ඒක වෙනස් වෙනවා. ඒතකොට දුවේ පුතේ මේකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි ලැබෙන්නේ. අඩු වෝල්ටීයතාවයක් සහ වැඩි ධාරාවක් තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි අපිට මේකෙන් ලැබෙන්නේ අවුට්පුට් එක විදිහට. මේක අපි පාවිච්චි කරනවා යකඩ අඩංගු ලෝහ වෙල්ඩින් කරන්න. මොනවාද යකඩ අඩංගු ලෝහ කියලා කියන්නේ? යකඩ අඩංගු ලෝහ කියලා කියන්නේ වානේ වර්ග. මෘදු වානේ, අධි කාබන් වානේ, මධ්‍යම කාබන් වානේ, චීනත් චට්ටි වගේ යකඩ අඩංගු ලෝහ වර්ග වෙල්ඩින් කරන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. අපි බලමු ඊළඟ උපකරණය මොකක්ද කියන එක. ඊළඟට තියෙනවා පෑස්සුම් පරිවර්තකය. සරල ධාරා. පෑස්සුම් පරිවර්තකයේ වෙල්ඩින් ජෙනරේටර් කියලා තියෙනවා. මේකේ දුවේ පුතේ බලන්න මෙතන දාලා තියෙන රූපසටහනේ දුවල පුතාලා දකින්න පුළුවන්. මේක අර ජෙනරේටර් එකක් වගේ නේද? මේක ඇත්තටම මේක ජෙනරේටර් එකක්. ඒ ජෙනරේටර් එකෙන් තමයි වෙල්ඩින් කරන්න අපි ධාරාව සපය ගන්න. ඕක අපිට ඕන තැනකට අරගෙන යන්න පුළුවන්.
දැන් අරක ප්‍රධාන ධාරාවට සම්බන්ධ කරගන්න එපා. අපි කලින් කතා කරේ මේක එහෙම නෙමෙයි. මේක අපිට ඕන තැනකට ගෙනහිල්ලා අපිට පෙට්‍රල් හෝ අවශ්‍ය ඉන්ධනය සපයලා අපිට මේකෙන් ධාරාව පාස් ගන්න පාසුම් කටයුත්ත සිදු කරගන්න හැකියාව තියෙනවා. මේක එතකොට දුවේ පුතේ අපිට ලැබෙන්නේ සරල ධාරාවක්. මේක අපිට මොකද්ද ලැබෙන්නේ? සරල ධාරාවක් ලැබෙන්නේ. අපිට සාමාන්‍යයෙන් සරල ධාරාවකින් තමයි ගොඩාක් ගුණාත්මක භාවයෙන් වැඩි වෙල්ඩිමක් කරගන්න පුළුවන්. ප්‍රත්‍යාවර්ත ධාරාවක ධාරාවේ විචලනයක් තියෙනවානේ. ධාරාව ධන වෙනවා, ඍණ වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා. ඒක නිසා අපේ වෙල්ඩිම අපිට පෙනුන්නේ නැති වුණාට ඒකාකාරී වෙන්නේ සුළු වෙනස්කමක් වගේ වෙන්න පුළුවන්. හැබැයි සරල ධාරාවක් කියලා කියන්නේ මොකද්ද? ඒකාකාරී ධාරාවක්. ඒක අඩුවීමක් වැඩිවීමක් නැහැ. ඒක නිසා අපිට වඩාත් ගුණාත්මක භාවයෙන් වැඩි පෑසුමක් කරගන්න මේ සරල ධාරා පරිවර්තකය අපිට නැත්තම් පෑසුම් පරිවර්තකය අපිට භාවිත කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට අපි වඩාත් නිවැරදි මූට්ටුවක් ලබා ගන්න තමයි පාවිච්චි කරන්නේ. හොඳයි දුවපුතා අපි බලමු අපි ඊළඟ උපකරණය මොකක්ද කියන එක. සරල ධාරා පරිණාමකය DC වෙල්ඩින් මැෂින් එක. සරල ධාරා පරිණාමකය. මේකෙත් අපිට ලැබෙන්නේ අඩු වෝල්ටීයතාවක සහ වැඩි ධාරාවක් තියෙන සරල ධාරාවක්. මේකෙනුත් එහෙනම් අපිට මොකද්ද හැකියාව තියෙනවා? ඊටා ගුණාත්මක භාවයෙන් වැඩි පෑසුමක් කරගන්න. මේක අපි ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්න දුවේ පුතේ නිෆරස් ලෝහ වෙල්ඩින් කරන්න. මොනවාද නිෆරස් ලෝහ කියලා කියන්නේ? නිෆරස් ලෝහ කියලා කියන්නේ ඇලුමිනියම්, ඊට පස්සේ පිත්තල, සිංක්, ඒ වගේ තාඹ ඔය වගේ දේවල් වලින් කරන තමයි මේක පාවිච්චි කරන්නේ. නිෆරස් ලෝහ යකඩ අඩංගු වෙන්නේ නැති ලෝහ පාවිච්චි කරන අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර දුවේ පුතේ මේවා වලට අමතරව වර්තමානයේ පාවිච්චි කරනවා ඉන්වර්ටර් එක දින කියන්නේ ප්‍රතිවර්තකයේ සහිත ධාරා සැපයීම යන්ත්‍රات පාවිච්චි කරනවා. අපිට ඒක ගැන විෂය නිර්දේශ කතා කරන්න නැහැ. දුවල පුතාලා දැනගන්න ප්‍රතිවර්තකයේ සහිත ඒවාත් පාවිච්චි කරනවා. ඒවා ගොඩක් වෙලාට බරින් අඩුයි. බරින් අඩු නිසා අපිට එහෙම රැගෙන යන්න හරි පහසුයි. ගොඩක් වෙලාට දැන් දුවල පුතාලට ඒවත් දැක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ධාරා සපයන රැහැන්. මේ තියෙන්නේ ධාරා සපයන රැහැන්. අපි රැහැන් දෙකක් පාවිච්චි කරනවා. එකක් පාවිච්චි කරනවා භූගත අල්ලුව සඳහා, අනිත් එක පාවිච්චි කරනවා ඉලෙක්ට්‍රෝඩ අල්ලුව සඳහා. මේ දෙකටම අපි පාවිච්චි කරන්න දුවල පුතාලේ මේ රූප සටහනේ දැක ගන්න තියනවා වගේ මහතින් වැඩි ඝනකමින් වැඩි රැහැනක් තමයි පාවිච්චි කරන්නේ. මොකද මම ඉස්සෙල්ලා කිව්වා මේකට අපි සාමාන්‍යයෙන් ඇම්පියර් 30කට වඩා වැඩි ධාරාව පාවිච්චි කරනවා කියලා. ඒ වගේ වැඩි ධාරාවක් පාවිච්චි කරනකොට අපි සිහින් කම්බියක් දැම්මොත් මොකද වෙන්නේ? අපි ගෙදර වයරින් කරන්න ගන්න තියෙන වයර් එකක් දැම්මොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන් වයර් එක උණු වෙලා යනවා. මොකද ඒ වයර් එක ඔරොත්තු දෙන්නේ නැහැ ධාරාවට. ඒක නිසා වැඩි ධාරාවකට ඔරොත්තු දෙන්න ඕන නිසා අපි මේ වගේ ගොඩක් ඝනකමින් වැඩි වයර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒකට මේකේ කෙලවරවල් දෙකේ තියෙනවා. කෙලවරවල් දෙක අපි සම්බන්ධ කරනවා අපේ ධාරා සැපයීම යන්ත්‍රයට. ඊට පස්සේ මේකේ රතු පාට කොටසක් තියෙන එක තමයි අපි කියන්නේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව කියන එක. මේ පැත්තේ තියෙන එක භූගත අල්ලුව. ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට අපි සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩය. ඉලෙක්ට්‍රෝඩය හරහා අපේ වැඩ කොටසට ඒක සම්බන්ධ වෙනවා. භූගත අල්ලුව අපි අපේ වැඩ මේසයට හෝ වැඩ කොටසට සම්බන්ධ කළ යුතුයි. මොකද මේ භූගත අල්ලුව වැඩ කොටසට අපි සම්බන්ධ කරන්න ඕනේ. ඊළඟ දුවේ පුතේ අපි බලමු ඊළඟ එක තමයි පෑස්සුම් ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. මේ තියෙන දුවේ පුතේ පෑස්සුම් ඉලෙක්ට්‍රෝඩ අල්ලුවක්. මේකේ අපිට ප්‍රධාන කාර්ය වෙන්නේ ඉලෙක්ට්‍රෝඩය රඳවා ගන්න එක. නැත්තම් පෑස්සුම් කූර රඳවා ගන්න එක තමයි ප්‍රධාන කාර්ය වෙන්නේ. මේක අපි මෙතන මේ තියෙන කෙලවරට මේකේ තියෙනවා සාමාන්‍යයෙන් කටක් වගේ කොටසක් තියෙනවා. මෙතන අපිට මේක විවෘත කරන්න පුළුවන්. ඒක අපි විවෘත කරලා ක්ලිප් එක වගේ කොටස විවෘත කරලා අපි ඒක ඇතුළේ මොකද්ද කරන්නේ? අපේ ඉලෙක්ට්‍රෝඩය දාලා ඒක තද කරනවා. තද කරාට පස්සේ ඉලෙක්ට්‍රෝඩය එකේ සවි වෙලා තියෙනවා. ඉලෙක්ට්‍රෝඩය ගැලවෙන්නේ නැහැ. ඒකේ අපිට එක එක කෝණ වලින් ඉලෙක්ට්‍රෝඩය රඳවන්න පුළුවන්. මේකේ අපිට මේ දැක ගන්න පුළුවන් එක එක ආකාරයේ කෝණ තියෙනවා. අපිට ඉලෙක්ට්‍රෝඩය අපිට අවශ්‍ය කරන කෝණ වලින් රඳව ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුවේ. ඒතකොට දුවේ පුතේ මේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව අපි ඉලෙක්ට්‍රෝඩ අල්ලුවේ මිට අපි අල්ලන කොටස අනිවාර්යයෙන්ම පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. ඉන්සුලේෂන් කරලා තියෙන්න ඕනේ. මොකද මේකේ අධික ධාරාවක් ගමන් කරන එක නිසා අපි මේක පරිවර්ණය කරලා තියෙන්න ඕනේ. දුවේ පුතේ මේකෙන් අපිට විදුලි සැර වැදීමේ හැකියාවක් තියෙනවා. ඒ වුණාට දුවේ පුතේ අපි ඉලෙක්ට්‍රෝඩය ඇල්ලුවා කියලා අපිට කරන්ට් එක වදින්නේ නැහැ. ඒක දැනගන්න. අපි මේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට ඉලෙක්ට්‍රෝඩය අල්ලලා මැෂින් එක ඔන් කරලා තිබ්බා කියලා අපේ ඇඟට ඉලෙක්ට්‍රෝඩය තිබ්බා කියලා අපිට කරන්ට් එක වදින්නේ නැහැ. ඒක නිසා බය වෙන්නේ නැතුව අපිට ඉලෙක්ට්‍රෝඩය අල්ලන්න පුළුවන්. හැබැයි භූගත අල්ලුවත් සමග අපි අල්ලන්න යන්නේ නැහැ. ඒතර මොකද අපේ ඇඟ හරහා පරිපථයක් සම්බන්ධ වෙන්න පුළුවන් නිසා. ඊළඟ බලමු දුවේ පුතේ භූගත කලම්පය.
මේ තියෙන භූගත කලම්පයේ සාමාන්‍ය කලම්පයක් තමයි පාවිච්චි කරන්නේ. මේකේ කෙලවරට අපි වයර් එක සම්බන්ධ කරලා තියෙනවා. මොකද්ද මේ භූගත කලම්පයෙන් වෙන්නේ? දැන් මම කිව්වා මුලින්ම මේකේ අපි පරිපතයක් සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ ධාරා සැපයුම් යන්ත්‍රය තියෙනවා. ධාරා සැපයුම් යන්ත්‍රයේ ඉඳලා ඉලෙක්ට්‍රෝඩ අල්ලුව තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ අල්ලුවෙන් එන ධාරාව නැවත අපි ධාරා සැපයුම් යන්ත්‍රයට යවන්න එපා. පරිපතයක් සම්බන්ධ කරන්න ඕනේ. අන්නේ පරිපතය සම්බන්ධ කරන්න ඕන නිසා මේ භූගත අල්ලුව සම්බන්ධ කරනවා අපි පාස් කරන ලබන වැඩ කොටසට. එහෙම නැත්නම් අපේ වැඩ මේසයට. මේකට සම්බන්ධ කරාම මොකද්ද වෙන්නේ? අර ඉලෙක්ට්‍රෝඩ අල්ලුව හරහා එන ධාරාව වැඩ කොටස හරහා භූගත අල්ලුව හරහා නැවත අපේ ධාරා ජනකයේ වෙත ධාරා සැපයුම් යන්ත්‍රය වෙත ගමන් කරනවා. පරිපතයක් සම්පූර්ණ වෙනවා. ඒ පරිපතය සම්පූර්ණ වීම නිසා තමයි අපිට විද්‍යුත් ඡාපයක් ඇති වෙන්නේ. එතකොට දුවේ පුතේ මේ තියෙන්නේ මේක මේ විදිහ එකක් අපිට දැක ගන්න පුළුවන්. ඕක විවිධාකාරයෙන් තියෙන්න පුළුවන්. ඔය පින්තූරේ තියෙන ආකාරය නෙමෙයි ඊට පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඊළඟ එක තමයි පැස්සුම් කූරු හෙවත් ඉලෙක්ට්‍රෝඩ. මේ තියෙන දුවේ පුතේ ඉලෙක්ට්‍රෝඩ අපිට දැක ගන්න පුළුවන්. මේ විදිහ ඉලෙක්ට්‍රෝඩ තමයි පාවිච්චි කරන්නේ. මේ ඉලෙක්ට්‍රෝඩේ වටේට සයන්දයක් තවරලා තියෙනවා. ෆ්ලක්ස් එකක් තවරලා තියෙනවා. එතකොට ඒක තමයි මේ සුදු පාටින් අපිට පේන්න තියෙන ඉලෙක්ට්‍රෝඩේ වටේට අපි මේ කෙළවරක් තියෙන හොඳට අපිට ලෝහ කූර කොටස පේන්න තියෙන කොටස තමයි අපි ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට සම්බන්ධ කරන්නේ. ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට අපි ඒ කොටස සම්බන්ධ කරලා ඊට පස්සේ අපි මේ කූරේ අනිත් පැත්තෙන් තමයි පෑස්සුම සිදු කරන්නේ. ඒතකොට මේ කූර විලයනය වෙනවා. මේ කූර ෂය වෙනවා. අපි පාස්සනකොට මොකද්ද වෙන්නේ? ඔය කූර උණු වෙනවා. ඔය කූර උණු වෙනවා. අපි කියන විලයනය වෙනවා කියලා. විලයනය වෙලා මූට්ටුව මත තැන්පත් වෙනවා. ඔය විදිහට තමයි පෑස්සුම සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි පාස්සන අවස්ථාවේදී වෙල්ඩින් කූරු සාමාන්‍ය ප්‍රමාණයක් අපි තියාගන්න ඕනේ. ඉවරෙන්න නැවත අලුතෙන් ඉලෙක්ට්‍රෝඩයක් අපි යොදා ගන්න ඕනේ. මේවා විවිධාකාරයේ විස්කම්බයෙන් සහ විවිධාකාරයේ ලෝහ වර්ග වලින් අපිට මිලදී ගන්න තියෙනවා වෙළඳ පොලේ. මේකේ අපි කතා කරොත් මේකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ලේපිත පෑස්සුම් කූරු සහ ලේපිත රහිත පෑස්සුම් කූරු කියලා. ලේපිත පෑස්සුම් කූරු කියලා කියන්නේ ඒකේ හරය ඉස්සෙල්ලා රූපසරණේ දැක්කා වගේ හරය තියෙනවා ලෝහ කූරක්. මේ හරය වටේට තියෙනවා ආලේපයක්. ඒකට අපි කියනවා ෆ්ලක්ස් එක නැත්තම් සයන්දය ආලේප කරලා තියෙන හරය වටේට. ලේපිත රහිත පෑස්සුම් කූරේ තියෙන හරය පමණයි. ඒ කියන්නේ ලෝහය විතරයි තියෙන්නේ. ඒකේ ආලේපනයක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අපි ලේපිත සහිත පෑස්සුම් කූරු ගොඩක් කරලා වාහනේ සහ චීනච්චට්ටි වාහනේ වර්ග කියමු මෘදු වාහනේ මධ්‍යම කාබන් වාහනේ සියලුම වාහනේ වර්ග සහ චීනච්චට්ටි කියන්නේ යකඩ සහිත ලෝහයක්. චීනච්චට්ටි වලට අපි මේ වගේ ලේපිත සහිත කූරු ගොඩක් දුරට පාවිච්චි කරනවා. අපි ඇලුමිනියම් පිත්තල වගේව පාස්සන්න යනවා නම් ලේපිත රහිත කූරු අපි පාවිච්චි කරනවා. අපිට ඒතර අවශ්‍ය නම් සයන්දේ වෙනම තැවරීම සිදු කරන්න පුළුවන්. ඊළඟට බලමු දුවේ පුතේ මේ ඉලෙක්ට්‍රෝඩයක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද කියලා. ඉලෙක්ට්‍රෝඩයක් තෝරගන්න ඕනේ. දැන් අපි අපේ වෙල්ඩිම කරන්න ගියාම පෑස්සුම කරන්න ගියාම අපි අපිට ගැළපෙන ඉලෙක්ට්‍රෝඩේ තෝරගන්න ඕනේ නේද? මොකද අපි බලන්න ඕන අපේ වැඩ කොටස මොන වගේද කියන එක. අපි සුදුසු ඉලෙක්ට්‍රෝඩේ තෝරගත්තේ නැත්නම් අපි කරන ක්‍රියාවලියේ තියෙන ගුණාත්මක භාවය අඩු වෙනවා. වෙල්ඩිමේ ශක්තිමත් භාවය අඩු වෙන්න පුළුවන්. මොකද අපි වෙල්ඩිමක් කරන්න ශක්තිමත්ව තියෙන්න. අපිට නැත්තම් වෙන ක්‍රමයකින් පුළුවන් නේ යකඩ කොටස් දෙකට සම්බන්ධ කරන්න නේද? වෙල්ඩිමක් කරන්න වඩා ශක්තිමත් භාවයක් අවශ්‍ය නිසා. ඒ ශක්තිමත් භාවය රඳා පවත්ව ගන්න නම් අපි නිවැරදි වෙල්ඩින් කුරන් නිවැරදි ඉලෙක්ට්‍රෝඩයක් තෝරගන්න ඕනේ. එතන මුලින්ම බලනවා වැඩ කොටසේ සැකැස්ම. වැඩ කොටසේ සැකැස්ම මොන වගේ මූට්ටුවක්ද තියෙන්නේ? කොහොමද අපිට වෙල්ඩින් කරන්න තියෙන්නේ? ඔය වගේ දේවල් ගැන අපි හොයලා බලලා තමයි මේ වෙල්ඩින් කූරක් තෝරගන්න ඕනේ. ඊළඟ එක තමයි වැඩ කොටසේ අදාළ මූට්ටුවේ හිඩැස. එතකොට අපිට ලොකු හිඩැසක් තියෙන මූට්ටුවක් නම් අපිට අනිවාර්යයෙන්ම විස්කම්බයෙන් වැඩි වෙල්ඩින් කූරක් නැත්නම් ඉලෙක්ට්‍රෝඩයක් අවශ්‍ය වෙනවා. අපිට තියෙන්නේ පොඩි හිඩැසක් නම් අපිට විස්කම්බය අඩු ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපි පාවිච්චි කරන වෙල්ඩින් ක්‍රමවේදයත් මේකට බලපානවා. ඊළඟට ලෝහ වර්ගය. ලෝහ වර්ගය අනුව අපි ලෝහ වර්ගයට ගැළපෙන ඉලෙක්ට්‍රෝඩේ තෝරගන්න. මොකද සමහරක් ලෝහ වලට සමහරක් ලෝහ වර්ග අල්ලන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්න ඕනේ? ඒකට ගැළපෙන ලෝහ වර්ගයක් අපි තෝරගන්න ඕනේ. ඊළඟ බලමු දුවේ පුතේ සයන්ද මගින් ඉටුවන මෙහෙය. ඉලෙක්ට්‍රෝඩේ ලෝහ හරය වට ආලේප කළ සයන්ද නැත්නම් ෆ්ලක්ස් එක කියනවා අපි. ඒකෙන් වෙන මෙහෙය මොකක්ද කියන එක අපි බලමු. අපි ෆ්ලක්ස් එකෙන් වෙන මෙහෙය තමයි විද්‍යුත් ඡාපයේ ස්ථාවරව පවත්වා ගැනීම.
මේ විද්‍යුත් ඡාපයක් සිදු වෙනකොට ඡාපය අපි ස්ථාවරව පවත්වා ගන්නවා. ඡාපය කඩ ගියොත් එහෙම ඡාපය කැඩි ගියොත් එහෙම අපේ වෙල්ලිම සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් බලන්න ඕනේ මොකක් කරන්නද මේ වෙල්ඩිමේ ඡාපයේ ස්ථාවරව පවත්වා ගන්න. ඒකට මේ සයන්ද කියන එක අපිට උපකාරී වෙනවා. ඊළඟට පෑස්සුම් ප්‍රදේශයේ ඔක්සිකරණය වීමෙන් වැළැක්වීම. අපි පාස්සන්න යන ප්‍රදේශය ඔක්සිකරණයෙන් වළක්වන එකත් අපිට මේ සයන්ද මගින් ඉටුවන මෙහෙයක්. දුවල පුතාලා අපේ කලින් පාඩමට සම්බන්ධ වුණා නම් අපි කතා කරා වායු වෙල්ඩින් කිරීම පිළිබඳව. ඒ වායු වෙල්ඩින් කිරීමේදීත් අපි සාකච්ඡා කරා මේ සයන්ද වලින් මොකද්ද වෙන්නේ කියලා. ඒකෙත් අපි සාකච්ඡා කරා මොකද්ද මේ ඔක්සිකරණය වීමෙන් වළක්වනවා කියලා කියන්නේ. ඒතර මුමුට්ටුව ඔක්සිකරණය වෙන එක වළක්වන්නත් අපි මේ සයන්ද පාවිච්චි කරනවා. ඊළඟට පෑස්සුමේ බන්ධන හැකියාව වැඩි කර දීම. අපි පාස්සනකොට ඇති වෙන බන්ධනයේ ශක්තිමත් බව වැඩි කරලා දෙනවා මේ සයන්ද මගින්. බන්ධනයේ හැකියාව වැඩි කරලා දෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නිකම්ම සයන්ද නැතුව පාවිච්චි කරනට වැඩිය අපි සයන්ද සමග පාවිච්චි කරොත් එහෙම අපිට හැකියාව තියෙනවා වඩාත් වැඩි ශක්තිමත් භාවයෙන් යුතු බන්ධනයක් ලබා ගන්න. ඊළඟට අතිරේකව සුළු ලෝහ ප්‍රමාණයක් මූට්ටුවට එකතු කිරීම. අපි වෙල්ඩින් කූරේ හරේ තියෙන ලෝහ ප්‍රමාණයට වඩා සයන්දය මගිනුත් යම්කිසි ලෝහ ප්‍රමාණයක් වෙල්ඩින් මූට්ටුවට එකතු කිරීම සිදු කරනවා. ඒකින් අපිට මූට්ටුවට තව ටිකක් ලෝහ එකතු කරගන්න පුළුවන් නිසා ශක්තිමත් භාවය වැඩි කරගන්න හැකියාව තියෙනවා. හොඳයි දුවපිට අපි බලමු මේ වෙල්ඩින් කිරීමේ ක්‍රියාවලිය මොකක්ද කියන එක. වෙල්ඩින් කිරීමේදී අපි පෑස්සුම් කූර තුලින් විදුලිය ගමන් කරන්න සලස්වනවා. ඒක වැඩ කොටසට ස්පර්ශ වීමට ආසන්න වුණාම තමයි අපිට විදුලි ඡාපයක් ඇති වෙන්නේ. විදුලි ඡාපයක් ඇති වෙනකොට මේ කූර විලයනය වෙනවා. මේ කූර විලයනය වෙලා අපේ මූට්ටුව මත තැන්පත් වීම සිදු වෙනවා. එතකොට දුවේ පුතේ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේම අපි මේකේ පරිපතයක් සංවෘත කරගන්න ඕනේ. සංවෘත පරිපතයක් කරාම අපි කරන්නේ මේ පෑස්සුම් කූර වැඩ කොටසට මෙහෙම ලං කරනවා. ලං කරාම වැඩ කොටසේ ගෑවෙන නොගෑවෙන ප්‍රමාණය තියෙද්දී මේකෙන් ඇති වෙනවා විදුලි ඡාපයක්. ගෑවුනොත් ඇති වෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැති වෙන අවස්ථාවේ ඇති වෙනවා විදුලි ඡාපයක්. ඒ ඡාපේ තියෙන උෂ්ණත්වයේ හේතු කොටගෙන ඉලෙක්ට්‍රෝඩේ විලයනය වෙනවා. ඉලෙක්ට්‍රෝඩේ විලයනය වෙලා පෑස්සුම් මූට්ටුව මත තැන්පත් වෙනවා. මතක තියාගන්න දුවේ පුතේ අපිට විද්‍යුත් ඡාප පෑස්සුම කරනවා නම් ඉලෙක්ට්‍රෝඩයක් නැත්තම් පෑස්සුම් කූරක් පාවිච්චි කරන එක අනිවාර්යයි. පෑස්සුම් කූරක් නැතුව අපිට පෑස්සුම කරන්න බෑ. හැබැයි අපිට වායු වෙල්ඩින් කිරීමේදී අපිට පෑස්සුම් කූරක් අත්‍යවශ්‍ය උනේ නැහැ. අපිට පුළුවන් මේ ලෝහ කොටස් දෙක අරගෙන වායු වෙල්ඩින් කිරීමේ තියෙන දැල්ල පාවිච්චි කරලා දැල්ල මගින් ඒ ලෝහ කොටස් දෙකම විලයනය කරලා මෘදු කරලා එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වුණාට අපිට මේ විද්‍යුත් ඡාප පෑස්සුමේදී අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝඩයක් පාවිච්චි කළ යුතුමයි. අනිවාර්යෙන් පිරවීමක් සිදු වෙනවා ඒක නිසා. එතකොට දුවේ පුතේ මේ විදිහ තමයි අපේ වැඩ කිරීමේ ක්‍රියාවලිය වෙන්නේ. ඊළඟට අපි බලමු මේකේ රූප සටහනක් දාලා තිනවා කොහොමද මේ ඡාපය හටගන්නේ කියන එක. බලන්න දුවේ පුතේ මෙතන දාලා තියෙනවා මේ තියෙන්නේ දුඹුරු පාටින් දක ගන්න තියෙනවා වෙල්ඩින් කූර නැත්නම් ඉලෙක්ට්‍රෝඩය. ඉලෙක්ට්‍රෝඩය ඇතුලේ කහ පාටින් අපිට තියෙනවා මැද්දේ හරය. මේ තියෙන හරය. මේ තියෙන හරය මේ වටේ අපිට තියෙන සයන්දය. වටේ දුඹුරු පාටින් අපිට දකින්න තියෙන මොකද්ද? සයන්දය. ඊට පස්සේ මේ තියෙන වැඩ කොටස. වැඩ කොටසට ආසන්න වෙලා තීද්දි මොකද්ද වෙන්නේ? මේ අපිට තැඹිලි පාට සහ කහ පාටින් දක්වලා තියෙන්නේ ඇති වෙන විද්‍යුත් ඡාපය. විද්‍යුත් ඡාපය ඇති වෙලා මොකද්ද වෙන්නේ? මේ මැද හරේ තියෙන යකඩ කොටස උණු වෙලා මේ විදිහට තැන්පත් වෙනවා ලෝහ කොටස මත. ලෝහ කොටස මත මේ විදිහට තැන්පත් වෙනවා. මේක තැන්පත් වෙනකොට අර සයන්දය මගින් මේ තියෙන වටේට ඇති කරනවා ආවරණයක්. සයන්දය මගින් අර වටේ තියෙන වායූන් එක්ක ප්‍රතික්‍රියා කරන එක වළක්වන්න ආවරණයක් ඇති කරනවා. අපි කියනවා පාප්පයක් වගේ කියලා. පාප්ප ගන්නවා වගේ ওই වගේ සයන්දයෙන් ඇති වෙනවා. ඕක තමයි අපි අර බොර මිටියෙන් කඩන්නේ. ඔය සයන්දය තමයි අපි ටික ටික කඩලා අයින් කරලා දාන්න ඕනේ. නැත්තම් ඕක අපි තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඕක තිබ්බොත් එහෙම වෙන්නේ අපේ වේල්ලිම සාර්ථක වෙන්නේ නැහැ. හරි දුවේ පුතේ එතකොට මේ විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් කොහොමද වෙල්ලිමක් සිදු වෙන්නේ කියන එක. ඊළඟට අපි බලමු පෑස්සුම් ඉලෙක්ට්‍රෝඩයේ ජොලන ක්‍රියාවලිය. පෑස්සුම් ඉලෙක්ට්‍රෝඩයේ ජොලන ක්‍රියාවලිය මොකක්ද කියන එක අපි බලමු. පෑස්සුම් ඉලෙක්ට්‍රෝඩයේ ජොලන ක්‍රියාවලිය කියන්නේ අපි අවස්ථා තුනක් යටතේ කතා කරනවා. අක්‍රීය අවස්ථාව, ලුහුවත් අවස්ථාව සහ ක්‍රියාකාරී අවස්ථාව කියලා අවස්ථා තුනක් අපි කතා කරනවා. මුලින්ම බලමු අපි අක්‍රීය අවස්ථාව. අක්‍රීය අවස්ථාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝඩය වැඩ කොටස මත ගැටිලා නැහැ. ගැටෙන්න ආසන්න. ගොඩක්ම ආසන්න නැහැ.
ගොඩක්ම ආසන්න වුණොත් එහෙම ඡාපයක් ඇති වෙනවා. ගොඩක්ම ආසන්න නැහැ වැඩ කොටසේ සාමාන්‍ය තරමක් උඩින් තියෙන අවස්ථාව. එතකොට මොකද්ද වෙන්නේ? අපිට ඡාපයක් පනින්න තරම් ඡාපයක් ඇති වෙන්න තරම් දුර වැඩි නිසා අපිට මොකද්ද වෙන්නේ? මෙතන ඡාපයක් හටගන්නේ නැහැ. මේ ඡාපය හටගන්නේ නැති නිසා අපිට ඡාපයක් ඇති වෙන්නේ නැතුව වෙල්ලීමක් සිදු වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ලුහුවත් අවස්ථාව. ලුහුවත් අවස්ථාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝඩේ වැඩ කොටස මත ස්පර්ශ වෙලා තියෙන අවස්ථාව. ඉලෙක්ට්‍රෝඩේ වැඩ කොටස මත ස්පර්ශ වෙලා තියෙන අවස්ථාව. ස්පර්ශ වෙලා තියෙන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? පරිපථයක් සම්පූර්ණ වෙනවා. අපි කියන්නේ ෂෝට් වෙනවා කියලා. ලුහුවත් වෙනවා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ ෂෝට් වෙනවා. ඒ කියන්නේ අපි ධනයි ඍණයි එකට ගෑවෙනවා වගේ නේද? ඉලෙක්ට්‍රෝඩේ සහ භූගත අල්ලු එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එකට සම්බන්ධ වුණාම මොකද්ද වෙන්නේ? මේක හරහා අධික ධාරාවක් ගලාගෙන යනවා. මේක හරහා අධික ධාරාවක් ගලාගෙන ගියොත් එහෙනම් මොකද්ද වෙන්නේ? මේක අපේ පෑසුම් උපකරණයට හොඳ නෑ මේ වැඩේ එච්චර. ඒ කියන්නේ අපේ ධාරා සැපයීමේ යන්ත්‍රයට හානි වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ ලුහුවත් අවස්ථාවේ තියාගන්න හොඳ නෑ. ලුහුවත් අවස්ථාවේ වෙල්ඩින් කුර ඇලෙනවා. ඇලීමක් සිද්ධ වෙනවා ලුහුවත් අවස්ථාවේදී. ඒක නිසා අපි ඒ අවස්ථාවේ දිගටම තියාගන්න ලුහුවත් වුණොත් එහෙම අපි එක්ක වෙල්ඩින් කුර ඉක්මනටම ඉවත් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ධාරා සැපයීමේ යන්ත්‍රය ක්‍රියාවිරහිත කරන්න ඕනේ. නැත්නම් ඒක ධාරා සැපයීමේ යන්ත්‍රයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඡාපය පවත්වාගෙන යන්න නැත්නම් අපි කියනවා ක්‍රියාකාරී අවස්ථාව කියන එක. ඒ කියන්නේ අපි මේ ක්‍රියාකාරී අවස්ථාව ගන්න අපිට තියෙනවා ක්‍රම දෙකක්. එක්ක අපි ලුහුවත් අවස්ථාවේ ඉඳලා හිමින් සැරේ ඉලෙක්ට්‍රෝඩේ ඔසවනවා. එහෙම නැත්නම් අපි හිමින් සැරේ ඉලෙක්ට්‍රෝඩේ වැඩ කොටස මත ගෙන එනකොට වෙල්ඩින් කූරේ විස්කම්බයට නැත්නම් ඉලෙක්ට්‍රෝඩේ විස්කම්බයට සමාන දුරකදී සමාන උසකදී. ඒ කියන්නේ වැඩ කොටස සහ වෙල්ඩින් කූර අතර උස සමාන වෙන්න ඕනේ මොකටද? ඉලෙක්ට්‍රෝඩේ විස්කම්බයට සමාන වෙන අවස්ථාවේ තමයි ඡාපයක් හටගන්නේ. ඒ අවස්ථාවේ ඡාපයක් හටගන්නවා. අපි මේ හටගන්නා ඡාපය එක දිගට ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනේ. ස්ථාවරව පවත්වාගෙන ගියොත් අපිට හැකියාව තියෙනවා ඊටාම ගුණාත්මක භාවයෙන් වැඩි පෑසුම් මූට්ටුවක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඕක තමයි අපි කියන්නේ ඡාපය පවත්වාගෙන යාම කියලා. මේ තියෙන දුවේ පුතේ වෙල්ඩින් කරන අවස්ථාවක්. මේ අවස්ථාවේ දුර පුතාලට පේනවා ඉලෙක්ට්‍රෝඩේ ආසන්න කරනකොටම ඡාපයක් හට ගන්නවා. ඉලෙක්ට්‍රෝඩේ වැඩ කොටසේ ගාවන්නේ නැහැ. ආසන්න කරනකොටම ඡාපයක් හට ගන්නවා. මේ ඡාපය හටගත්තට පස්සේ මේක අපි දිගටම මේ විදිහට පවත්වාගෙන යන්න ඕනේ. දිගටම පවත්වාගෙන ගියොත් අපිට හැකියාව තියෙනවා ඊටාම ගුණාත්මකයෙන් වැඩි මූට්ටුවක් ලබා ගන්න. හොඳයි දුවේ පුතේ අපි ඊළඟට බලමු ඉතුරු කොටස් ටික මොනවාද කියලා. අපි වෙල්ඩිමට පාවිච්චි කරන ඊළඟ පාවිච්චි කරන වැඩ මේසයක්. මෙන්න මේ වගේ වැඩ මේසයක් අපි පාවිච්චි කරනවා. ඇයි අපිට මේ වැඩ මේසයක් ඕන වෙන්නේ? අපි කල්පනා කරලා බැලුවොත් අපිට දැන් භූගත අල්ලුව පාස්සුමට අපි සම්බන්ධ කරන්න එපා. පාස්සන වැඩ කොටස සම්බන්ධ කරන්න එපා. භූගත අල්ලුව අනිවාර්යයෙන්ම. එතකොට අපි ලෝහ කොටස මෙන්න මේක ලෝහ කොටස නම් අපි භූගත අල්ලුව එක පැත්තකින් මේකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි වෙල්ඩින් කූර ගෙනල්ලා මෙහෙම අනිත් පැත්තෙන් තියන්න ඕනේ. එතකොට මේ පෑසුම සිදු වෙන්නේ. එතකොට මේ භූගත අල්ලුව අපි වැඩ කොටසට සම්බන්ධ කරාම අපිට වැඩ කොටස එහාට මෙහාට හරවන්න ගියාම පුළුවන්ද? හරවන්න ගියාම කරදරයි. මොකද භූගත අල්ලුවත් අපි වෙනස් කරන්න ඕනේ. ඒක ගලව වෙන තැන් වලින් ගහන්න ඕනේ. අනිත් එක භූගත අල්ලුවේ හෙල වෙන්න පුළුවන්. භූගත අල්ලුවේ හෙල වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක හෙල වුණොත් එහෙම අපේ වෙල්ලිම හරියට සාර්ථක වෙන්නේ නැහැ. ඔය ඊටම වැදගත් කාරණයක් දුවේ පුතේ මේ භූගත අල්ලුව කියන එක. භූගත අල්ලුව ස්ථාවරව අපි වැඩ කොටස සවි කරන්න ඕනේ. අපි ස්ථාවරව සවි කරන්නේ නැතුව මේක හෙල්ලෙන්න ගත්තොත් මොකද වෙන්නේ? අපි වෙල්ඩින් කර ඉන්නකොට වෙල්ඩිම නතර වෙනවා. ඒතර අපි නැවත වාරක් භූගත අල්ලුව හොල්ලලා ආයි පාරක් වෙල්ඩින් කරන්න පටන් ගන්න ඕනේ. එතකොට අපි අර ඒකාකාරී බව කියන එක බින්දෙනවා වෙල්ඩිමේ තියෙන. ඒකාකාරී බව නැති වෙනවා. ආයි යෝක තව ටිකක් කරලා ආයි යෝක හෙල්ලෙනවා නේද? ඒක නිසා ඒ විදියට සෙලවෙන්නේ නැතුව භූගත අල්ලුව අපි ඉතා ස්ථාවර ලෙස වැඩ කොටසට සම්බන්ධ කරන්න ඕනේ. හැබැයි ඒක කරන්නත් අපහසුයි. අපිට මොකද වැඩ කොටස අපිට එහාට මෙහාට හරවන්න අපහසු වෙනවා භූගත අල්ලුව සම්බන්ධ කරලා පස්සේ. ඒක නිසා තමයි අපි මෙන්න මේ වැඩ මේසය පාවිච්චි කරන්නේ. මෙන්න මේ වැඩ මේසය පාවිච්චි කරාම අපිට හැකියාව තියෙනවා භූගත අල්ලුව වැඩ මේසයට සම්බන්ධ කරන්න. භූගත අල්ලුව සමහරක් වැඩ මේසවල නම් භූගත අල්ලුව සම්බන්ධ කරන්න වෙනම කොටසක් තියෙනවා. දැන් මේ තියෙන වැඩ මේස නම් දුවල පුතාලා පේන්නේ එහෙම වෙනම කොටසක් නෑ. අපිට පුළුවන් වැඩ මේසේ කොතනට හරි තනිකරම ලෝහ මේක තනිකරම ලෝහ නිර්මාණය කරන වැඩ මේසයක් අපිට පුළුවන් මේක සම්බන්ධ කරන භූගත අල්ලුව වැඩ මේසේ කොතනට හරි සම්බන්ධ කරනවා. එතකොට වැඩ මේස තනිකරම ලෝහ නිසා වැඩ මේසේ උඩින් අපි වැඩ කොටස තිබ්බට පස්සේ වැඩ කොටසත් භූගත වෙනවා. මොකද වැඩ මේසයට භූගත අල්ලුව සම්බන්ධයි වැඩ මේසේ උඩින් වැඩ කොටස තියලා තියෙන්නේ. ඒක නිසා මොකද්ද වෙන්නේ? වැඩ කොටසත්
භූගතල්ලුවටම සම්බන්ධ වෙනවා. මේක ලෝහ නිසා. අපිට හරිම පහසුවෙන් මේ වෙල්ඩින් කිරීම ඒකෙන් සිදු කරගන්න පුළුවන්. මොකද අපිට එතකොට අපිට අවශ්‍ය පරිදි මේක හරවන්න පුළුවන්. අපේ වැඩ කොටස අවශ්‍ය පරිදි හරව අපිට වෙල්ඩිම කරන්න පුළුවන්. අනිත් එක සැරින් සැරේ ලූස් වෙන්නේ නැහැ. සැරින් සැරේ මේක විසන්දි වෙන්නේ නැහැ. එක දිගටම අපිට ඡාපය පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නිසා දුවේ පුතේ මේ වැඩ මේසය කියන එක ඊටාම ප්‍රයෝජනවත් දෙයක් වෙනවා මේ වෙල්ඩින් කිරීමේදී. හොඳයි. ඊළඟට තියෙනවා අපිට බොර කැඩීමේ මිටිය. බොර මිටිය කියලා අපි කියනවා. මේ බොර මිටිය මේ ආකාරයේ බොර මිටියක් අපිට ගොඩක් වෙලාවට අපි වෙල්ඩින් උපකරණ කට්ලය මිලදී ගන්නවා නම් මේ ආකාරයේ බොර මිටියක් අපිට ලැබෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අපිට පොඩි මිටියක් අපි කියනවා ටින්කර් මිටි කියලා. ඒ වගේ කුඩා මිටියක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරස් පෙති මිටියක් ඒ වගේ මිටියක් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේ බොර මිටියේ තියෙනවා කෙලවර එක කෙලවරක් හදලා තියෙනවා උල් ආකාරයට, අනිත් කෙලවර පැතිලි ආකාරයට හදලා තියෙනවා. දැන් මේ බොර මිටිය මොකටද අපිට අවශ්‍ය වෙන්නේ? මම ඉස්සෙල්ලා දුවල පුතාලට කිව්වා අපි මේක පාස් කරනකොට සයන්ද ටික තැන්පත් වෙනවානේ. වෙල්ඩින් කූරේ ඉලෙක්ට්‍රෝඩයේ තියෙන සයන්ද ටික මූට්ටුව මත තැන්පත් වෙනවා. මේක මූට්ටුව මත තැන්පත් වුණාම මේක තමයි බොර කොටස විදිහට තියෙන්නේ. මේක නිකන් බොර වගේ තැන්පත් වෙනවා. මේ බොර ටික අපි ඉක්මනට කඩලා දාන්න ඕනේ. මේ බොර ටික අපි ඉක්මනට කැඩුවේ නැත්තම් මොකද්ද වෙන්නේ? මේ බොර හයි වුණාට පස්සේ මේවා අතර වාතය රැඳිලා තියෙනවා. වාතය රැඳිලා තිබ්බම වෙල්ඩින් මූට්ටුව ශක්තිමත් වෙන්නේ නැහැ. අනිත් එක සමහරක් වෙලාවට වෙල්ඩින් කරලා තව වෙල්ඩින් නෑ ඒක උඩින් යනවා. ඒ වගේ අවස්ථාවකට බොර තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? බොර උඩින් වෙල්ඩින් කරා කියලා වෙල්ඩිම සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි පාස්සන අවස්ථාවේදී මෙන්න මේ බොර මිටිය පාවිච්චි කරලා බොර සියල්ල කඩා ඉවත් කරන්න ඕනේ. ඒක පාස්සල ඉවරලා පස්සේ කඩන්නම් කියලා තියන්න බෑ. ඒ අවස්ථාවෙම අපි කරන්න ඕන වැඩක් මේක. ඊළඟට කම්බි බුරුසුව. කම්බි බුරුසුව අපි අවස්ථා දෙකකදී පාවිච්චි කරනවා. වෙල්ඩිම කරන්න කලින් වැඩ කොටස පිරිසිදු කරගන්නත් අපි කම්බි බුරුසුවක් පාවිච්චි කරනවා. ඊට පස්සේ බොර මිටියෙන් බොර කැඩුවට පස්සේ වෙල්ඩින් මූට්ටුව වෙල්ඩින් කරන ලද මූට්ටුව පිරිසිදු කරගන්නත් අපි මේ කම්බි බුරුසුව පාවිච්චි කරනවා. ඒ අවස්ථා දෙකම අපිට කම්බි බුරුසුව පාවිච්චි කිරීමේ හැකියාව දෙනවා. අපි කියනවා වයර් බ්‍රෂ් එක කියලා. දුවල පුතාලා දැකලා ඇති මේවා නම් ඕන තරම්. ඊළඟට බලමු හොඳ විද්‍යුත් ඡාප පැවැත්මක් සඳහා බලපාන කරුණු මොනවාද කියන එක. හොඳ විද්‍යුත් ඡාප පැවැත්මක් කරන්න අපිට බලපාන කරුණු ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. මුලින්ම තියෙන ගැළපෙන ඉලෙක්ට්‍රෝඩය තෝරා ගැනීම. අපි ඉස්සර කතා කරා කොහොමද නිවැරදිව ඉලෙක්ට්‍රෝඩයක් තෝරගන්නේ කියලා. ඒක නිසා අපි අනිවාර්යෙන් මෙතනදී බලන්න ඕනේ වඩාත්ම ගැළපෙන ඉලෙක්ට්‍රෝඩය තෝරගන්න. තියෙන එකකින් පාස් කරලා හරියන්නේ නැහැ. වඩා ගැළපෙන ඉලෙක්ට්‍රෝඩය තමයි අපි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අපි බලන්න ඕනේ ඉලෙක්ට්‍රෝඩයේ විස්කම්භය කොච්චරද, ලෝහ වර්ගය මොකද්ද, ඉලෙක්ට්‍රෝන වර්ගය මොකද්ද, ආලේපිත එකක්ද, ආලේපිත රහිත එකක්ද කියන ඔන්න ඔය දේවල් ටික ගැන අපි සලකා බලන්න ඕනේ. ඔය දේවල් ටික සලකා බලලා තමයි අපි තීරණය කරන්න ඕනේ වඩාත්ම සුදුසු ඉලෙක්ට්‍රෝඩ වර්ගය මොකක්ද කියන එක. මේම අපි තෝරගත්තේ නැත්නම් අපේ පැවැත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඒක නිසා අපි නියමිත ඉලෙක්ට්‍රෝඩ වර්ගය තෝරගන්න ඕනේ. දෙවෙනි කරුණ සුදුසු විස්කම්භය ඇති ඉලෙක්ට්‍රෝඩය තෝරා ගැනීම. මම ඉස්සර සඳහන් කරා වගේ විස්කම්භය. සුදුසු විස්කම්භය ඇති ඉලෙක්ට්‍රෝඩය අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝඩ අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙන නොයෙකුත් විස්කම්භ වලින්. එක එක විස්කම්භ වලින් සයිසස් වලින් අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. ඒක නිසා අපි මොකද්ද කරන්නේ? අපි මේ નિયમિત විස්කම්භය දින ඉලෙක්ට්‍රෝඩය අපිට මිලදී ගන්න පුළුවන්. નિયમિત එක තෝරගත්තොත් අපිට මූට්ටුව පහසුවෙන් පුරව ගන්න අපිට හැකියාවක් තියෙනවා. මූට්ටුව අපිට පහසුවෙන් පුරව ගන්න පුළුවන්. ඊළඟ තමයි යෝග්‍ය ධාරාව සකසා ගැනීම. යෝග්‍ය ධාරාව. අපි මේ වෙල්ඩින් එක කරන ධාරාව ඊටාම වැදගත්. අපි මේ ධාරාව සකස් කරගත්තේ නැත්නම් සමහරක් වෙලාවට අපි වැඩි ධාරාවක් අවශ්‍ය තැනකට අඩු ධාරාවක් අපි සකස් කරගත්තොත් මොකද්ද? අඩු ධාරාවක් ගත්තොත් මොකද්ද වෙන්නේ? ඒකෙන් අපිට වෙන්නේ වෙල්ඩිම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගන්න ඉලෙක්ට්‍රෝඩේ විලයනය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝඩේ විලයනය වෙන්නේ නැහැ කියන්නේ වෙල්ඩිම සිදු කරගන්න පුළුවන්ද අපිට? වෙල්ඩිම සිදු කරගන්න බෑ. ඒක නිසා අපි ගන්න ඉලෙක්ට්‍රෝඩය විලයනය කර ගැනීමට ප්‍රමාණවත් ධාරාවක් අපි තෝරගන්න ඕනේ. එහෙම ප්‍රමාණවත් ධාරාවක් තෝරගත්තේ නැත්නම් අපිට වෙල්ඩිම සුදුසු පරිදි සිදු කරගන්න වෙන්නේ නැහැ. අපි ඕනට වඩා වැඩි ධාරාවක් පාවිච්චි කරොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ වෙල්ඩිමට අවශ්‍ය කරන ධාරාවට වඩා වැඩි ධාරාවක් අපි ගත්තොත් මොකද වෙන්නේ? වැඩි ධාරාවක් ගත්තොත් වෙන දේ තමයි අපි ඉලෙක්ට්‍රෝඩේ විලයනය වෙනව කොහොමද? විලයනය වෙනවත් එක්කම අපි ගන්න වැඩ කොටස සිදුරු වෙන්න පුළුවන්. අපි ගන්න වැඩ කොටසත් හානි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි වෙල්ඩින් කූර තියන් ඉන්න මොකද වෙන්නේ? මේක හිල් වෙලාම යනවා. ඔය වගේ අපිට අපි ගොඩක් තුනී ලෝහ කොටසක් පාස් කරනවා නම් අනිවාර්යෙන් මේ ධාරාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා මේ ධාරාව කියන්නේ ඊටාම වැදගත් දෙයක් වෙනවා අපිට.
අපි ධාරාව මගින් තමයි ඡාපයේ තීව්‍රතාවය පාලනය කරන්නේ. වෝල්ටීයතාව මගිනුත් වෙන දෙයකින් නෙමෙයි. ධාරාව අඩු වැඩි කිරීමෙන් තමයි ඡාපයේ තීව්‍රතාවය පාලනය වෙන්නේ. ඡාපයේ තීව්‍රතාවය කියන්නේ ඡාපයේ තියෙන සැර කියන එක. මම පැහැදිලි සිංහල වචනෙන් කිව්වොත් ඡාපයේ සැර. කොච්චර සැරක ඡාපයක් අපිට ලැබෙනවද කියන එක. ඊළඟට පෑසුම් පෘෂ්ඨය සකස් කර ගැනීම. අපි පාස්සනකොට මේ පෑසුම් පෘෂ්ඨය සකස් කර ගැනීමක් කරන්න ඕනේ. මොකද අපි දන්නවා අපි ලෝහ කොටසක් ගත්තාම ලෝහ කොටස් ඔය කොහේ හරි දාලා තියෙන්න පුළුවන්, ගබඩාවල තියෙන්න පුළුවන්. ගත්තාම ඒ උඩ මලකඩ වගේ බැඳිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් දුඹුරු පාට කුඩු වගේ තියෙනවා, ඕවල බැඳිලා තියෙනවා, දූවිලි බැඳිලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි සාමාන්‍යයෙන් පාස්සන්න ගියාම අපි කරන්නේ පෑසුම් ගන්න ලෝහ කොටස් දෙක හොඳට පිරිසිදු කරන්න ඕනේ. අපිට පුළුවන් කම්බි බුරුසුවක් පාවිච්චි කරන්න, වැලි කඩදාසියක් පාවිච්චි කරන්න පුළුවන්, පීරක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේ දේවල් පාවිච්චි කරලා අපි මොකද්ද කරන්න ඕනේ? මේ වැඩ කොටස හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනේ. හොඳට පිරිසිදු කරලා තමයි අපි මේක පෑස්සීම කටයුත්තට අරගෙන යන්න ඕනේ. පිරිසිදු කළා ඊට පස්සේ අපි මේක ලෑස්ති කරන්නත් එපා. අපිට ගැළපෙන විදියට අපිට මූට්ටු වර්ග කීපයක් තියෙනවා. දුවල පුතාලා අපේ කලින් වායු වෙල්ඩින් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වුණා නම් මතක ඇති අපි මූට්ටු වර්ග කීපයක් ගැන කතා කරා. ඒතර V මූට්ටු එහෙම අපි පාවිච්චි කරනවා නම් අපි පීරක් හෝ ග්‍රයින්ඩරයක් පාවිච්චි කරලා මොකද්ද කරන්න ඕනේ? V මූට්ටුවට ගැළපෙන විදියට අපි ලෝහයේ පෘෂ්ඨය සකස් කරගන්න ඕනේ. පෘෂ්ඨය අපි ගැළපෙන විදියට සකස් කර ගැනීම කරන්න ඕනේ. එහෙම සකස් කරගත්තේ නැත්නම් අපිට V හැඩති මූට්ටුව සකස් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේක ඊටාම වැදගත් වෙනවා මේ පෑසුම් පෘෂ්ඨය සකස් කරගන්නවා කියන එක. දැන් දුවපුතේ එතකොට අපේ ඊළඟේ කරුණ තමයි හොඳින් භූගත කර ගැනීම. මම ඉස්සෙල්ලත් මේ භූගත කර ගැනීම ගැන දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා. මොකද අපි හරියට භූගත කරගත්තේ නැත්නම් අපිට වෙන්නේ මොකද්ද? අපි පවත්වාගෙන යන ඡාපේ ඒකාකාරී වෙන්නේ නැහැ. ඡාපේ සැරින් සැරේ නතර වෙනවා. නතර වුණාම ආයි අපි මුලින් පටන් ගන්න ඕනේ. එතකොට අපේ ඡාපේ නැත්තම් වෙල්ලිම ඉතා අලංකාර ගුණාත්මක භාවයෙන් යුතු වෙල්ලිමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පුළුවන් වැඩමේසයක් පාවිච්චි කරලා ගොඩක් අර වැඩමේසයක් පාවිච්චි කරන්න පුළුවන් ගොඩාක්ම හොඳයි. හැබැයි අපිට හැමතිස්සෙම වැඩමේස පාවිච්චි කරන්න බෑනේ නේද? අපි හිතන්නකෝ අපි වහලයක් පාස්සනවා කියලා. වහලයක් පාස්සනවාට අපිට වැඩමේසයක් පාවිච්චි කරන්න බෑනේ. අපි අනිවාර්යයෙන් වහලෙ උඩ නැගලා තමයි පෑස්සීම කරන්නේ. ඒ වගේ වෙලාවට අපි හොඳට භූගත කිරීම කරගන්න ඕනේ. නැත්තම් සමහරක් වෙලාවට වෙන දෙයක් තමයි දුවේ පුතේ අපි වෙල්ඩින් කරනවා වහල උඩ ඉඳන් භූගත කරලා තියෙන පල්ලෙහා තියෙන කණුව නම් ඕක බුරුල් වෙනවා. බුරුල් වුණාම අපිට මොකද කරන්න වෙන්නේ? තව කාටද කතා කරලා තමයි ඕක නැවත හරි ගස්සන්න කියන්න වෙන්නේ. නේද? ඒක නිසා අපි හොඳට භූගත කරලා තමයි වැඩේ පටන් ගන්න ඕනේ. එහෙම කරොත් අපිට ඊටාම නිවැරදිවත් සහ පහසුවෙන් මේ වැඩේ කරගන්න හැකියාව තියෙනවා. ඊළඟ කන්න තමයි දුවේ පුතේ ඡාපය නොකඩවා පවත්වාගෙන යාම. අපි බලන්න ඕනේ මේ ඡාපය නොකඩවා පවත්වාගෙන යාම. මම මෙතන රූපසරහනක් අරන් තියෙනවා යට දක ගන්න පුළුවන්. මේකේ එකක් තියෙනවා ලොං කියලා, අනිත් එක තියෙනවා ඕකේ කියලා, අනිත් එක තියෙනවා ෂෝට් කියලා. ඒ කියන්නේ පළවෙනි එකේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙයා මේ වෙල්ඩින් කූර ඉක්මනට අරගෙන ගිහිල්ලා. ඒ කියන්නේ අපේ අත හසුරවන්න ඕන විදියක් තියෙනවානේ. අපි සාමාන්‍යයෙන් මේ වෙල්ඩින් කරනකොට වෙල්ඩින් කූර හසුරවන්න ඕනේ 6 ක්‍රමයට. වෙල්ඩින් කූර 6 ක්‍රමයට හසුරවන්න ඕනේ. ඒක අපිට හසුරවලා තියෙනවා දැක ගන්න පුළුවන් මේ මැද රූප සටහනේ. මැද රූප සටහනේ තියෙනවා කොහොමද වෙල්ඩින් කූර 6 ක්‍රමයට හසුරවපු එකක් තමයි තියෙන්නේ. ඊටාම නිවැරදිව වෙල්ඩින් එකක් එතන සිදු වෙලා තියෙනවා. අපි වෙල්ඩින් කූර කෙලීම අරගෙන ගියොත් මොකද වෙන්නේ? මූට්ටුවක් දිගේ. මූට්ටුව දිගේ වෙල්ඩින් කූර කෙලීම අරගෙන යනවා. එතකොට නිකන් මූට්ටුව ඇතුළට පිරෙනවා විතරයි වෙන්නේ. මූට්ටුව දෙපැත්තට වෙල්ඩිම වදින්නේ නැහැ. ඒක නිසා අපි තමයි 6 ක්‍රමයට මූට්ටුව දිගේ වෙල්ඩිම අරගෙන යන්න ඕනේ. එතකොට මේ වෙල්ඩින් කූර අරගෙන යන එක වේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? වේගය වැඩිනොත් මෙන්න මේ වගේ වෙනවා. මේ තියෙන පළවෙනි රූප සටහනේ වේගය වැඩිනොත් මේ වගේ වෙනවා. වෙල්ඩින් එක වැදිලා තියෙන තැනින් තැන. සමහරක් තැන්වල වෙල්ඩින් එක වැදිලා නැහැ. අපි ඕනට වඩා හිමින් අරන් ගියොත් මොකද වෙන්නේ? වෙල්ඩින් කූර ඕනට හිමින් අරන් ගියොත් එහෙම තැනින් තැන මොකද වෙන්නේ? ගුලි ගුලි වගේ වෙල්ඩින් හිර වෙලා තියෙනවා. ඇයි ගොඩක් වෙලා එක තැනක වෙල්ඩින් එක තියෙනවා. හිමින් අරන් ගියොත් තව එකක් අපිට බලපාන්න පුළුවන් මොකද්ද? අනිත් දේ තමයි අපේ ගන්න ලෝහ කොටස උණු වෙන්නත් පුළුවන්. ලෝහ කොටස උණු වෙලා ලෝහ කොටසට හානි වෙන්නත් පුළුවන් වෙල්ඩින් කූර අපි ඕනට වඩා හිමින් අරගෙන ගියොත් එහෙම. ඒක නිසා අපි මෙන්න මේ නිවැරදි විදිහට වෙල්ඩින් කූර අරගෙන යන්න ඕනේ. නිවැරදි වේගෙන් අරගෙන යන්න ඕනේ. මේවා දුවේ පුතේ අපි මෙහෙම කතා කරාට දුවල පුතාලා මේවා අත්දැකීමෙන්ම ලැබෙන්න ඕන දේවල්. මේ වෙල්ඩින් කරනවා කියන එක අපි මෙහෙම තියරි එක කතා කරා කියලා වෙල්ඩින් කරන්න බෑ. අනිවාර්යෙන් අපි ගිහිල්ලා මේ වෙල්ඩින් එක මොකද්ද කරලා බලන්න ඕනේ. කරලා බලලා තමයි අත්දැකීම ගන්න ඕනේ. වෙල්ඩින් හෝල්ඩර් එක අතින් අල්ලලා එහෙම නැත්නම් අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව අතින් අල්ලලා ඒක අපි අත කොහොමද අරගෙන යන්නේ කියන එක මේවා පුහුණු වෙන්න ඕනේ. නැත්නම් මේ වෙල්ඩින් කිරීම අපිට කරන්න බෑ මේ තියරි ටික ඉගෙන ගත්තා කියලා විතරක්. ඒතර දුවේ පුතේ මේ විදිහට අපිට පුළුවන් ඡාපයේ සුදුසු ආකාරයට පවත්වාගෙන යාම
ඉලෙක්ට්‍රෝඩයේ සුදුසු ආකාරයට හැසිරීම ගැන මම මේකෙන්ම විස්තර කරා. ඉලෙක්ට්‍රෝඩය කොහොමද අපි සිග්සැග් ක්‍රමයට සුදුසු ආකාරයට හසුරවන්න ඕනේ. අනිත් එක තමයි කෝණය. අපි කරන වෙල්ඩිම අනුව ඉලෙක්ට්‍රෝඩයේ තියෙන කෝණයත් අපි වෙනස් කරගන්න ඕනේ. කෝණය අපි ගොඩාක් වෙලාට අඩු කරගන්න යන්නෙත් නැහැ. ගොඩාක් මෙහෙම කෙලින් අල්ලන්න යන්නෙත් නැහැ. අවශ්‍ය කරන විදිහට අපි ඉලෙක්ට්‍රෝඩය හසුරවන්න ඕනේ. අපි තරමක් දුරට කෙලින් අංශක 90ට කිට්ටු වෙන විදිහට කෙලින් තමයි අපි ඉලෙක්ට්‍රෝඩය හසුරවන. ගොඩාක් ඈදයට අපි කරලන්න යන්නේ නැහැ. එතකොට අපිට වෙල්ඩින් එක සාර්ථකව කරගන්න බැරි වෙනවා. ඊළඟට දුවේ පුතේ බොර සියල්ල ඉක්මනින් කඩා දැමීම. මේ බොර ටික බොර කියලා ඉන්නේ මොනවා කියලා මම කිව්වද? බොර කියලා තියෙන සයන්ද. මේ සයන්ද ටික අපි ඉක්මනට බොර ටික ඉක්මනට අපි කඩා දාන්න ඕනේ. මේක පස්සේ කඩලා දාන්නම් කියලා තියන්න බෑ. බොර ටික අපි ඉක්මනට කඩා දාගත්තොත් තමයි අපිට පුළුවන් වෙල්ඩින් එකේ ගුණාත්මක භාවය වැඩි කරගන්න. ඔන්න ඔය කරුණ ටික පිළිපැදීමෙන් අපිට හැකියාව තියෙනවා අපි කරන වෙල්ඩින් කිරීම සාර්ථකව සිදු කරගන්න. ඊළඟ බලමු දුවේ පුතේ අපි යොදා ගන්නා මූට්ටු වර්ග ටික. මම මෙතනදී දුවේ පුතේ වෙනම මූට්ටු වර්ග ටික සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මොකද මම පසුගිය වැඩසටහනක අපි වායු වෙල්ඩින් ක්‍රමයේදී මේ මූට්ටු වර්ග ටික මෙහෙම්මම සාකච්ඡා කරපු නිසා දුවල පුතාලේ වැඩසටහන බලන්න බැරි වුණා නම් අනිවාර්යෙන් YouTube නාලිකාව හරහා වැඩසටහන ආරම්භන්න පුළුවන්. මෙතන අපි තනි හේතු මූට්ටුව, V මූට්ටුව, ද්විත්ව V මූට්ටුව, තනි U මූට්ටුව, ද්විත්ව U මූට්ටුව කියලා මූට්ටු වර්ග ටික කතා කරලා තියෙනවා. ඊළඟ දුවේ පුතේ මෙතන තියෙනවා විද්‍යුත් චාප වෙල්ඩින් කිරීමේ ඉරියව්. මේක අපිට වැදගත් වෙනවා. චාප වෙල්ඩින් කිරීමේ ඉරියව් කීපයක් අපිට දැක ගන්න තියෙනවා. පළවෙනි එක තමයි පැතලි ආරෝහය. ඊළඟට තියෙනවා තිරස් ආරෝහය, සිරස් යටි ආරෝහය, සිරස් ඉහළ ආරෝහය, උඩිස් ආරෝහය, අවසාන වශයෙන් හරස් ආරෝහය කියලා ඉරියව් 6ක් අපිට සඳහන් කරලා තියෙනවා. අපි දැන් බලමු මේ ඉරියව් 6 මොනවාද කියන එක. මුලින්ම තියෙනවා මේ තියෙන තිරස් ආරෝහය. මේ තියෙන්නේ පැතලි ආරෝහය. මේ තියෙන්නේ පැතලි ආරෝහය. ඒ කියන්නේ අපි තහඩුව පැතලිව තියලා මොකක් හරි වැඩ කොටස තියලා පැතලිව ඒක උඩ අපි වෙල්ඩින් කරගෙන යන එක තමයි මේ පැතලි ආරෝහය කියලා කියන්නේ. මේ ආකාරයට අපිට දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ තිරස් ආරෝහය. මේ තියෙන්නේ තිරස් ආරෝහය. ඒ කියන්නේ අපි අර ගන්න තහඩු කොටස කෙලින් අතර හිටවලා තහඩු කොටස් දෙකක් ලෝහ කොටස් දෙකකට තියලා අපි මෙන්න මේ විදිහට අපි පායසුම කරගෙන යනවා. අපි ඒකට කියනවා තිරස් ආරෝහය කියලා. ඊළඟ එක දුවේ පුතේ සිරස් ආරෝහය. සිරස් ආරෝහය කියන්නේ මෙන්න මේ විදිහට. සිරස් ආරෝහය කියලා කියන්නේ සිරස් අතට උඩ අතට අපි වෙල්ඩින් කුර හසුරවන්නේ මේ වගේ උඩ අතට. වෙල්ඩින් කුර මේ වගේ උඩ අතට. මේක ක්‍රම දෙකක් තියෙනවා සිරස් යටි ආරෝහය සහ උඩු ආරෝහය කියලා. ඒ කියන්නේ අපිට උඩ ඉඳලා පහළට වෙල්ඩින් කුර ගෙනියන්නත් පුළුවන්. පහළ ඉඳලා ඉහළට වෙල්ඩින් කුර ගෙනියන්නත් පුළුවන්. ඒ ආකාර දෙකම තියෙනවා. සමහරක් අවස්ථාවල අපි වෙල්ඩින් කුර පහළ සිට ඉහළට ගෙනියනවා. සමහරක් අවස්ථාවල අපි වෙල්ඩින් කුර ඉහළ සිට පහළට ගෙනියනවා. සිරස් යටි ආරෝහය සහ සිරස් උඩු ආරෝහය කියලා ආරෝහ දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා උඩිස් ආරෝහය කියන එක. ඕහෙඩ් කියන එක. උඩිස් ආරෝහය මේක තමයි දුවේ පුතේ වෙල්ඩින් වල තියෙන අමාරුම ක්‍රමය. ඒ කියන්නේ අපි මෙහෙම හිටගෙන උඩ තියෙන එකක් තමයි අපි පාස්සන්න යන්නේ. අපි මෙහෙම උඩ තියෙන එකක් පාස්සන්න යන්නේ ගොඩක් අපහසු වෙල්ඩින් ක්‍රමයක්. මොකද පාස්සන දේවල් ඇඟට වැටෙන්න පුළුවන්. ඇස් වලට අමාරුයි, බෙල්ලත් උස්සගෙන අතත් උස්සගෙන ඊටාම අපහසු පෑසුම් ක්‍රමයක් තමයි උඩිස් ආරෝහය කියලා කියන්නේ. සාමාන්‍ය මේ වෙල්ඩින් එක කරන්න පුළුවන් කෙනෙක්ට ඕන වෙල්ඩින් එකක් සිදු කරන්න පුළුවන්. මොකද ඒක අමාරු වෙල්ඩින් ක්‍රමයක්. ඊළඟට මේ තියෙන්නේ දුවේ පුතේ අපි අර කලින් කතා කරපු ආරෝහ ටිකම තමයි තවත් ආකාරයකට මේක රූපසරහන වල දක්වලා තියෙනවා. මේ තියෙන්නේ පැතලි ආරෝහය. පැතලි ආරෝහය කියන්නේ පැතලි පෘෂ්ඨයක් මත අපි යන්නේ. මේ තියෙන්නේ පැතලි පෘෂ්ඨයක් මත වෙල්ඩින් කුර ගෙනියන්නේ. මේ තියෙන්නේ තිරස් ආරෝහය. තිරස් පෘෂ්ඨයක් මත වෙල්ඩින් කුර ගෙනියන්නේ. මේ තියෙන්නේ සිරස් ආරෝහය. සිරස් පෘෂ්ඨයක් මත. මේ තියෙන්නේ උඩිස් ආරෝහය. ඔය විදිහට අපිට මේ ආරෝහ ටික කතා කරන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ කොටසට අපේ පෑස්සීමේ දෝෂ. පෑස්සීමේ දෝෂ අපි බලමු මොනවාද කියලා. පාස්සනකොට අපිට එක එක දෝෂ හට ගන්න පුළුවන්. පාස්සනකොට අපිට එක එක දෝෂ හට ගන්න පුළුවන්. අපි බලන්න ඕනේ මේ පෑස්සීමේ ඇති වෙන දෝෂ පුළුවන් තරම් මග හරවාගෙන දෝෂ අවම වෙන විදිහට අපි පෑස්සුම් කටයුතු කරන්න බලන්න ඕනේ. මුලින්ම තියෙනවා අසම්පූර්ණ කාවැදීම. අසම්පූර්ණ කාවැදීම කියලා තියෙනවා. අසම්පූර්ණ කාවැදීම කියලා කියන්නේ වෙල්ඩින් මූට්ටුව තුලට අපේ ඉලෙක්ට්‍රෝඩයේ විලයනය වෙච්ච කොටස් ටික ගමන් කරන්නේ නැහැ. හරියට ගමන් කරලා නැහැ. අපි මූට්ටුවේ හරස් කඩක් බැලුවොත් එහෙම සමහරක් තැන්වල විතරයි වෙල්ඩින් එක වැදිලා තියෙන්නේ. සමහරක් තැන්වල වෙල්ඩින් එක වැදිලා නැහැ. ඒකට අපි කියනවා මොකද්ද? අසම්පූර්ණ කාවැදීම කියලා. සම්පූර්ණයෙන් කාවැදිලා නැහැ වෙල්ඩිම. එතකොට මොකද්ද වෙන්නේ? අපිට පේන්නේ නැහැ. ඔක සමහර කර අපි වෙල්ඩින් කරාට පස්සේ අපිට පේන්නේ නැහැ මේක ඇතුළේ කාවැදිලා නැද්ද කියලා. දන්නේම නැතුව වෙල්ඩිමේ ශක්තිමත් භාවයේ මූට්ටුවේ ශක්තිමත් භාවයේ නැති වෙලා යනවා මේ දෝෂය ඇති වුණොත්.
ඊළඟ තමයි ඌණ විලයනය. ඌණ විලයනය කියන්නේ මම කලින් සඳහන් කරා වගේ අපේ යන ධාරාව අඩු වෙලා ධාරාව අඩුවෙන් ලබා දීලා හරියට වෙල්ඩින් කූර විලේනය වෙලා නැහැ. හරියට විලේනය වුණේ නැති වුණාම මොකද්ද වෙන්නේ? මේක අපිට මිතා ගුණාත්මක වශයෙන් වැඩි මූට්ටුවක් ලබා ගන්න විදියක් නැහැ. මොකද නිකන් බොර වගේ රැඳිලා තියෙනවා කූර හරියට උණු වෙලා නැති නිසා. ඊළඟ එක යටි සෑරීම. යටි සෑරීම කියලා කියන්නේ මේ ධාරාව වැඩි වීම නිසා. ධාරාව වැඩි වීම නිසා මොකද්ද වෙන්නේ? අපි ගන්න වෙල්ඩින් කූර ධාරාව වැඩි වෙලා අපි මේක හැරෙනවා. අපි පාස්සන ගන්න ලෝහ කොටස හැරෙනවා නේද? හැරුණාම මොකද්ද වෙන්නේ? මේකේ ලෝහ කොටසේ තියෙන ගුණාත්මකභාවය නැති වෙලා යනවා. ඊළඟ කරන හතරවෙනි කරුණ තමයි බොර කැටිති සිරවීම. අපි බොර කඩනකොට මුලින් පාස්සපු ටිකේ බොර කඩනකොට බොර කැටිති ගිහිල්ලා හිර වෙන්න පුළුවන් මූට්ටුවේ. අපි හිර වෙලා තියෙන බොර උඩින්ම මූට්ටුව කරොත් එහෙම වෙල්ඩිම සිදු කරොත් එහෙම මොකද්ද වෙන්නේ? ඒක ශක්තිමත් වෙල්ඩිමක් වෙන්නේ නැහැ. මේකත් වෙල්ඩිමේ දෝෂයක් වෙනවා. ඒක නිසා දුවේ පුතේ මේ බොර කැටි සිරවීම කියන එක ගැනත් අපි දැනගන්න ඕනේ. ඊළඟට පස්වෙනි එක තමයි වා කුහර ඇතිවීම. වා කුහර ඇති වෙනවා අපි කලින්ම කතා කරපු අසම්පූර්ණ කාවැදීම නිසා. වා කුහර ඇති වුණා කියන්නේ වෙල්ඩිමේ තියෙන ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණා කියන්නේ ඒකේ තියෙන ශක්තිමත්භාවය අඩු වෙනවා නේද? ඒක නිසා අපිට මේ වා කුහර ඇති වෙන්නේ නැතුව සම්පූර්ණයෙන් කාවදින්න නිසා අපි වෙල්ඩිම සිදු කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊළඟට 6 වෙනි එක තියෙනවා දුවේ පුතේ පිපිරුම් ඇතිවීම. පිපිරුම් කියලා කියන්නේ අපි වෙල්ඩින් කරනකොට සමහරක් වෙලාවට මේ අපි ගන්න ලෝහය ඉරි තැලීම ඇති වෙන්න පුළුවන්. නැත්තම් වෙල්ඩිම ඉරි තලල යනවා. වෙල්ඩින් කරාට ඒක වේලුණාට වෙල්ඩින් එක නිවුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඉරි තලල යනවා වෙල්ඩින් එක. සමහරකට අපිට දැක ගන්න පුළුවන්. එහෙම වෙනවා සමහරකට අපි පාවිච්චි කරන ලෝහ කූරේ තියෙන නැත්තම් ඉලෙක්ට්‍රෝඩේ තියෙන මොකක් හරි දෝෂයන් නිසා වෙන්නත් පුළුවන්. ගන්න ධාරාවේ මොකක් හරි දෝෂයන් නිසා වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ වගේ අපිට පිපිරීම ඉරි තැලීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඊළඟ අවසාන එක දුවේ පුතේ මිනුම් දෝෂ. අපිට මිනුම් දෝෂ හට ගන්න පුළුවන්. මොකද අපි සමහරක් වෙලාවට ලෝහ කොටස් දෙකක් කරන් එකට තියලා පාස්සනවා. අපි පාස්සන්නේ හරියට ඍජු කෝණාසන ඇඩයක් එන්න. පාස්සල ඉවරනාට පස්සේ ඍජු කෝණාසන ඇඩේ නැහැ. මැල්ල බැලුවම හරියට ඍජු කෝණාසන ඇඩේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෝහය ඕනට වඩා රත් කරන්න ගියාම මොකද්ද වෙන්නේ? ලෝහය ප්‍රසාරණය වෙන්න පුළුවන් නේ. ප්‍රසාරණය වුණාම හැඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මූට්ටුව ඒකාකාරී වුණ නැත්තම් අපි සාමාන්‍යයෙන් පාස්සන්න ගත්තාම ලෝහ දෙක එකට තිබ්බොත් එහෙම අපි මුලින් ටැග් කරගන්න. අපි කියනවා ටැග් කරනවා කියලා. අපි තනින් තන ඩොට් ටිකක් තියාගන්නවා. හරි? ලෝහ වලින් තනින් තන අපි ඩොට් ටිකක් තියාගන්න. ඩොට් ටිකක් තියාගෙන තමයි පෑස්සුම කරන්න ඕනේ. එහෙම නැතුව ලෝහ කොටස් දෙක අපි මෙහෙම එකට ලං කරගෙන එක දිගට පාස්සගෙන යන්නේ දන්නේම නැතුව ලෝහ කොටස් දෙක ඈත් වෙන්න පුළුවන්. ඒක නිසා මුලින්ම කරන්නේ අවශ්‍ය කරන මිනුම් වල නිවැරදිව තියනවාද කියලා බලලා ලෝහ කොටස් දෙකකට දාලා අපි වෙල්ඩින් කූරෙන් පොඩි වෙල්ඩින් ඩොට් ටිකක් අපි තියාගන්නවා තනින් තන. තියාගත්තට පස්සේ මේ ලෝහ කොටස් දෙක ඈත් වෙන්නේ නැහැ. ඒත් අපිට මේ වගේ අපිට හොඳ වෙල්ඩින් මූට්ටුවක් කරගන්න පුළුවන් මෙන්න මේ දෝෂ ටික අපි මගහරව ගත්තොත්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා කරේ විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය පිළිබඳව. ඒක දුවේ පුතේ මම හිතනවා දුවල පුතාලට විද්‍යුත් ඡාප වෙල්ඩින් ක්‍රමය පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ නැති කියලා. හොඳයි දුවල පුතාලගේ පෙළ පොත පරිහරණය කරන්න පුළුවන්. තව අන්තර්ජාලයේ බලන්න පුළුවන් මේ වෙල්ඩින් ක්‍රම පිළිබඳව. ඒත් එක්කම දුවේ පුතේ මේ වෙල්ඩින් කරන තැනට ගිහිල්ලා බලන්න පුළුවන් දුවල පුතාලා කොහොමද මේක කෙරෙන්නේ කියන එක. දුවේ පුතේ එතකොට මේ වැඩසටහනට දුවල පුතාලට ඵලදායී වෙන්න නම් අපි කලින් සම්බන්ධ කරගත්ත වැඩසටහනත් දුවල පුතාලා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක දුවල පුතාලා බලන්න මග ඇරුණා නම් channel NIE YouTube නාලිකාව ඔස්සේ නැවත වරන් ආරම්භීමේ හැකියාව තියෙනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි නැවතත් මෙවැනිම තවත් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට ආයුබෝවන්.